න්‍යාස සිරු දෙනාටම හරි පැහැදිලිව ඇහෙනව නේද හැමෝටම? ඔව් සර්. හරි ගිය සතියේ ඉඳපු අයම ඉන්නව නේද? ලොකු ප්‍රමාණයක් නැහැ. නමුත් අපි පේපර් එක කරමු. ඔයාලා පේපර් එක කරගෙන ආවද? කනිෂ්ක කවුද ඔව් අපි සර් කරා. කරානේ? දැන් අර ගිය සතියේ සාකච්ඡා කරපු පේපරේට සාපේක්ෂව මම හිතනවා පේපර් එක ඔයාලට පොඩ්ඩක් ලේසි වෙන්නේ නැති කියලා ඔයාලට. මගේ බලාපොරොත්තුව තමයි මේකේ මුල ඉඳලා යන සෙට් එකක් ඉන්නවනේ, මුල ඉඳලා යන අය ඉන්නවා. ඒ වගේම තමයි එකපාරක් හරි එක්සෑම් එක කරපු අය ඉන්නවා. යම්කිසි එක්ස්පීරියන්ස් එකක් තියෙන අයට අපි අර ගිය සතියේ කරපු පේපර්ස් ඒ සෙට් එක ප්‍රශ්නයක් නැහැ කියලා මං හිතනවා. ඉතින් ඒ වගේ තමයි මුල ඉඳලා යන අය ඉන්නවා. සාමාන්‍යයෙන් පොත් දෙකේ පළවෙනි පොත වගේ කරගෙන අර ඒ වගේ මට්ටමක ඉන්න කෙනෙක්ට අර පොඩ්ඩක් අන්තිම ප්‍රශ්න ටික පොඩ්ඩක් තේරුම් ගන්න හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසා මම මේ චුට්ටක් පේපර්ස් ටික වෙනස් කරලා මුලින්ම පොඩ්ඩක් 75ක් විතර පොඩ්ඩක් මේ අමාරුමත් නැති ලේසිමත් නැති වගේ අර මධ්‍යම වගේ තියෙන තත්වයක තියෙන පේපර්ස් ටිකක් තමයි මුලින්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඊට පස්සේ බලමු අර පේපර්ස් 50 කරගන්න. මේක හරියට පිළිවෙලකට ගියාට පස්සේ ඔයාලට යම්කිසි වචන ටිකකුත් මතකේ තියාගෙන ඊට පස්සේ අන්තිම හරියදී වගේ පේපර්ස් 50ක් කරගන්නවා කියලා කියන්නේ ඔයාලට පුළුවන් එක්සෑම් එකට ලොකු ලකුණක් අරගන්න. හරි අපි එහෙනම් පේපර් එකට ගිහිල්ලා බලමු. අද ප්‍රශ්න 20ක් තියෙනවා අන්න බලන්න. ප්‍රශ්න 20ක් නෙමෙයි 40ක් නේ තෙත් ගිය පේපරයත් එක්ක බලමු අපි ටයිම් එකත් එක්ක තෙත් ගිය පේපරේ කරන්න පුළුවන් ටයිම් එකක් සෙට් වෙයිද කියලා. පින්කම් ප්‍රශ්න දීලා තියෙනවා 4ක්. පින්කම් ප්‍රශ්න 4ක් එකතු වෙලා තියෙනවා. ඔන්න මේකේ අහනවා පින්කනේ තොරෝකල් khජන් අල්මජන් ගොසල් කොරසිප්සියෝ. මොකක්ද කියන්නේ මේකේ? හිස්තැනට ඇතුළත් වන හිස්තැනට ඇතුළත් වන khජන් අල්මජන් වඩාත් නිවැරදි. khජන් අල්මජන් වඩාත් නිවැරදි. ගොසල් කියලා කියන්නේ දෙය කොරසිප්සියෝ තෝරන්න කියන අදහස. තෝරන්න කොරසිප්සියෝ තෝරන්න. හරි බලන්න පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා නල්ශිගා කියලා කියන්නේ කාලගුණය කියන අදහස. ඔන්න නල්ශිගා කාලගුණය. නෝමු තෝසෝ ගොඩාක් රස්නේ නිසා. ඔන්න ආසෝ ඕසෝ කියන ව්‍යාකරණ කොටස එකතු වෙලා තියෙනවා. ආසෝ ඕසෝ කියන ව්‍යාකරණ කොටස. මම මේ ප්‍රශ්නේ කතා කරලා ඔයාලට පුංචි මේ ව්‍යාකරණ කොටස් දෙකක් පිළිබඳ කියලා දෙන්නම්. අපි මොකක්ද අපි ඊයේ මට මතකයි ක්ලාස් එකේ ළමෙක් මට පෞද්ගලික මැසේජ් එකක් දාලා කිව්වා ආසෝසෝ සහ නික්කා කියන මේ ව්‍යාකරණ කොටස් දෙකේ වෙනස පැහැදිලි කරන්න කියලා. මම හිතනවා ඔයාලට ඒකේ වෙනස අද දැනගන්න පුළුවන් වෙයි. අපි මේ ප්‍රශ්නේ කතා කරලා බලමු. ඒ ප්‍රශ්නෙට මේ ඒ ව්‍යාකරණ කොටස සාකච්ඡා කරලා. හරි. මේකේ තෝසෝ කියලා කියන්නේ නම් රස්නේ නිසා කියන අදහස. රස්නේ නිසා නෙන්බනල් හරයෝගෝ හම්නිදා. නෙන්බන් කියලා කියන්නේ මොකද්ද ළමයි? මේ නෙන්බන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් රස්නේ කාලෙට තමයි මේක දාන්නේ. මොකද්ද නෙන්බන් කියලා කියන්නේ? නෙන්බන්. ඇහෙනව නේද ඔයාලට? සීතලරම්. ඕ නෙන්බන් කියලා කියන්නේ මේ ශීත කාමර පහසුකම්. නන්බන් කියලා කියන උණුසුම් කාමර පහසුකම්. ඔන්න නෙන්බනල් හරයෝගෝ හම්නිදා මේ ශීත කාමර පහසුකම් මේ ශීත කාලේ සාමාන්‍ය ශීත කාලෙට ඔය මේ කරන පහසුකම් හරයෝගෝ හම්නිදා ඔන්න කරන්න බලාපොරොත්තු වෙනවලු. මේ රෙගෝ හදා කියලා කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා කරන්න ඉන්නවා කියන අදහස තමයි මේ රෙගෝ හදා කියලා කියන්නේ. රෙගෝ හම්නිදා කරන්න ඉන්නවා සහ නැත්තම් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කියනවා. කරේසෝ එම නිසා කරේසෝ එම නිසා නෙයිල් ඔන්න හෙට දවසේ අනාගත කාලයක් වෙන්න හෙට දවසේ දැන් මෙතනත් රෙගෝ හම්නිදා රෙගෝ කියලා කියන්නේත් අපි දෙයක් යම්කිසි දෙයක් ඉස්සරහට කරන්න ඉන්නවා කරන්න බලාපොරොත්තු වෙනවා කියන අදහස. එහෙනම් ඔන්න නෙයිල් කියලා කියනවා මොකද්ද? හෙට කියන අදහස. හෙට හෙට හිස්තැනක් දීලා තියෙනවා සරෝ. මොකද්ද ළම මේ රෝ කියලා කියන්නේ? රෝ කියලා කියන මොකද්ද මේ ව්‍යාකරණ කොටස? මොකද්ද මේ එකතු වෙලා තියෙන්නේ? කවිෂ්ක. මොකද්ද මේ නිෂාදි මොකද්ද මේ එකතු වෙලා තියෙන්නේ?
රෝ කියලා ව්‍යාකරණ කොටස අපි සාමාන්‍ය මොකද්ද මේකට කියන්නේ? යම් කිසි ක්‍රියාවක් කිරීමට කියන අදහස. එතකොට මේ සදා කියන වචනෙට තමයි එකතු වෙලා තියෙන්නේ. සදා කියලා කියන්නේ මිලට ගන්නවා කියන අදහස. සදා කියලා කියනවා මිලට ගන්නවා කියන අදහස. මේ මිලට ගන්නවා කියන අදහසට සමාන පද තියෙනවා ගොඩක්. මොනවද මේ සමාන පද? කුයිප් හදා කියලා කියනවා. කුයිප් හදා. තව මොනවද තියෙන්නේ? කුමේ හදා කියලා කියනවා. මේ වචන මේ වැදගත් ඔයාලා ලියා ගන්න. කුයිප් හදා සහ කුමේ හදා. කුයිප් හදා කුමේ හදා සමානයි සදා. මිලට ගන්නවා කියන අදහස. චන්මන්නද ගන්න පුළුවන්ද සර්? ඔව් ආය අහන්න මට පැහැදිලිුනේ නැහැ. චන්මන්නදා එක චන්මන් හදා කියලා කියන්නේ සූදානම් කරනවා. චන්මන් හදා සූදානම් කරනවා. ඒ අදහස දෙන්න බෑ. චන්මන් හදා, චුන්බි හදා, තෙපි හදා, මාරයොන් හදා. ওই වචන අපි එකතු කරන්නේ සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් සූදානම් කරනවා කියන අදහසට. මේ ඇවිල්ලා සදා මිලට ගන්නවා කියන අදහස. සදා. එහෙනම් සදා, කුයිප් හදා, කුමේ හදා කියන වචන ටික ඔන්න එකතු කරන්න පුළුවන් අපිට සමාන පද විදියට. ඔන්න ඉස්සරහට සමාන පදයක් ආවත් ඔයාලට පුළුවන් ඒක මතක තියාගෙන ඔන්න උත්තරේ දාගන්න. ඊට පස්සේ ඔන්න මේක කියනවා චොංජා සංගායේ කම්නිදා. මේක මොකද්ද මේ ඔය ඉලෙක්ට්‍රික් බඩු වගේ දේවල් විකුණන තැනට යන්න බලාපොරොත්තු වෙනවලු යන්න ඉන්නවා කියන අදහස. නැත්තම් මෙතන ඇවිල්ලා කම්නිදා. ඒ කම්නිදා කියලා කියන්නේ මේක වර්තමාන කාලය. වර්තමාන කාලය. යනවා කියන අදහස නිකන් යනවා කියන අදහස දෙන්න පුළුවන්. වර්තමානයෙන් දීලා තියෙනවා. එහෙනම් මොකද්ද මේ මෙතන මේ කියන්නේ? කාලගුණ තත්ත්වය ගොඩාක් ප්‍රශ්නේ නිසා. මොනවද මේ මිලට ගන්න යන්නේ නම් මෙයා? එයකොන්න එක ඕ ඒෝකොන් එකක් නේද AC එකක් මිලට ගන්න තමයි යන්න බලාපොරොත්තු එන්න නම් උත්තරේ එන්න ඕනේ දෙවෙනි පිළිතුර. මේකේ පළවෙනි එකේ තියෙන මේ නල්ලෝ නල්ලෝ කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ ඔය මේ සීතල කාලෙට එකතු කරන නල්ලෝ මේ හීටරේට අපි කියන්නේ නල්ලෝ කියලා. හීටර් එක නල්ලෝ තියෙනවා. ඊට පස්සේ හොන්පුන්ගි කියලා කියන්නේ මොකද්ද? SOS පෑන් එකට කියනවා හොන්පුන්ගි කියලා. SOS පෑන් එක. SOS පෑන් එකට කියනවා හොන්පුන්ගි. බොයිල්ලෝ කියලා කියන්නේ ඒක බොයිල්ලෝ එක අපි බොයිල්ලෝ කියලා කියනවා. මොකද්ද මේ ඒකත් රස්නේ කාලයට යොදාගන්නේ නල්ලෝ එකත් එක්ක ගත්තොත් එක චුට්ටක් වෙනස්. මේ ඔය අපේ දැන් නිවස තියෙනවනේ නිවස ගෙදර රස්නේ කරගන්න සහ තව පුළුවන් මේ වතුර රස්නේ කරන්න. වතුර වගේ දේවල් රස්නේ කරන්න. දැන් මේ කොරියාවේ දැන් මේ යන්නේ සීතල කාලේ දැන් පොඩ අඩු වීගෙන යනවා. මේ සීතල කාලේට තමයි ගොඩාක් දුරට බොයිල්ලෝ එක භාවිතා කරන්නේ. බොයිල්ලෝ එක. මේකෙන් වෙන්නේ රස්නේ වතුර අපි නානකොට එහෙම වතුර රත් වෙලා එනවා. රස්නේ වතුර අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ මේ පොළව සිස්ටම් එකක් තියෙනවා. පොළව රත් වෙනවා. බොයිලර් එකේ. අපිට වර්තමාන හීටර් උෂ්ණ එක මොකද්ද? ඔව් හීටර් එකක් වගේද? හීටර් එක වගේ ගන්න පුළුවන්. හීටර් එක වගේ. දැන් මේ බොයිලර් එක කියලා තමයි මෙහි අපි සාමාන්‍යයෙන් කතා කරනකොට නිතරම කියන්නේ බොයිලර්. වතුර රත් කරනවා සහ මේ නිවස වගේ දැන් අපි ඉන්න තැන ඔය පොළොව වගේ රත් කරගන්න පුළුවන්. අපි පුංචි ෆොටෝ එකක් බලමුද? බොයිලර් එකේ. බලමු. මේ මෙන්න මේක තමයි දැන් මං ඉන්න දැන් මෙතනත් මං ඉන්නේ සාමාන්‍යයෙන් මෙතන වන් රූම් එකක්. දැන් මේ වන් රූම් එකෙත් එහා පැත්තට වෙන්න වගේ මෙන්න මේ වගේ හයි කරලා තියෙන වෙන. මේකට තමයි බොයිලර් එක. දැන් සාමාන්‍යයෙන් මේක සිස්ටම් එකේ ඇතුළට ආවට පස්සේ සිස්ටම් එකේ ඇතුලේ තියෙන මෙන්න මේක. මෙන්න මෙතන මේ සෙල්සියස් අංශක ගානත් එක්ක 75 කියලා එකතු වෙලා තියෙන්නේ. ඒතර එතනින් අපිට පුළුවන් වර්තමාන උෂ්ණත්වය සහ මේකේ දැනට තියෙන උෂ්ණත්වය සහ අපිට උෂ්ණත්වය ඒක හදන්න පුළුවන්. මෙතන තමයි බොයිලර් එක තියෙන්නේ. මෙතන ওই පළවෙනි ෆොටෝ එක මෙතන තියෙන.
හරි අපි බලමු ප්‍රශ්න පත්‍රයට ගිහිල්ලා. දෙවෙනි ප්‍රශ්නය මොකක්ද බලන්න. දෙවෙනි ප්‍රශ්නය එකතු වෙලා තියෙනවා. ඔජේ සන් පාජිගා. ඔන්න මේ අතීත කාලයක් එකතු වෙලා තියෙනවා. ඔජේ සන් කියලා කියන්නේ ඊයේ දවසේ මිලදී ගත්ත. පාජි කියලා කියන්නේ කලිසමට. ඔන්න පාජිගා කලිසම. චොම් චගාසෝ පොඩ්ඩක් මොකද්ද පොඩි නිසා. පොඩක් පොඩි නිසා කෙවන් හදා කියලා කියන්නේ මේ මාරු කරනවා භාණ්ඩයක් අරගත්තට පස්සේ පොඩ්ඩක් හිතට හරියන්නේ නැත්තම් පාට අවුල් නම් මොකක් හරි ප්‍රශ්නයක් නිසා මාරු කරනවට අපි කියනවා කෙවන් හදා. කෙවන් හරයෝගෝ කන්නන්දේ මොකද්ද මාරු කරන්න ගියපු අතර. කෙවන් හරයෝගෝ කන්නන්දේ ගියපු අතර මාරු කරන්න ගියපු අතර කරොන් පාජිගා එවැනි පාජි කියලා කියන ඔන්න කලිසං ඔන්න ඒ වගේ කලිසං මෝදු පල්ලියෝස ඔක්කොම විකිනිලා නිසා මෝදු පල්ලියෝස ඔක්කොම විකිනිලා නිසා හිස්තැනක් එකතු වෙලා තියෙනවා පත්කෝ අරගෙන චිබේ තොරා වස්සම් නිදා ඔන්න ගෙදරට ආවලු චිබේ තොරා වස්සම් නිදා ගෙදරට ආවා. දැන් මේකේ කියන්නේ මේ කියවහන් හදා කියන වචනයට මොකක්ද ළමයි සාමාන්‍යයෙන් අපි සමාන පදයක් විදිහට යොදාගන්නේ. කියවහන් හදා කියන වචනයට මොකක්ද සමාන පද? පකුදා පක්කුද කියලා. ඕ පක්කුද අන්න කල්ද පකුදා කියලා කියනවා. පකුදා මාරු කරනවා. කියවහන් හදා සහ පකුදා කියන වචනේ තමයි යොදා ගන්න පුළුවන්. කියවහන් හදා සහ පකුදා භාණ්ඩයකින් තවත් භාණ්ඩයකට මාරු කරනවා. කල්ද කියන එක ගන්න බැයිද? කල්දා කියන වචනේ මෙන්න මේකද? ඒ ඇවිල්ලා මේක අවස්ථාවන් අනුව වෙනස් වෙනවා. කවුද ඇහුවේ අපේ? අසෙන්ද? කවිෂ්කද කවුද? ඔව් සර් මං ඔව් ඇහුවේ සර්. කල්දා කියලා කියන්නේ ඔයා හිතන්න බල්බ් එකක් වගේ මාරු කරනවා කියලා. දැන් මම අර ගිය සතියේත් අපි සාකච්ඡා කරා සාමාන්‍යයෙන් අවස්ථාවන් අනුව කොරියානු භාෂාව ඒ භාවිතා කරන වචන වෙනස් වෙනවා. දැන් සාමාන්‍යයෙන් කල්දා කියලා කියනවා කරා ඉත්තා කියලා කියනවා අපි සාමාන්‍යයෙන් දැන් මේ ඇඳන් ඉන්න ඇඳුමින් වෙන ඇඳුමකට මාරු වෙනවා කියන අදහස. සමහරක් වෙලාවට ওই බල්බයක් වගේ මාරු කරනවට අපි එකතු කරනවා කල්දා කියන වචනේ. තව අපිට ගන්න පුළුවන් මේ ගානවා කියන අදහස. ඔය මොකක් හරි වා හිතන්න මේ මොන හරි භාණ්ඩයක් ඔයා හිතන්න දැන් ওই කම්පැනි මොන හරි දෙයක් තියෙනවා අපි ග්‍රයින්ඩින් කරලා මදින්නේ. මදිනවා වගේ ඒකකදී ගන්න පුළුවන් මේ කල්දා කියන වචනේ. අර අවස්ථාවන් අනුව ඒ වචනේ ගන්න තැන් වෙනස් වෙනවා. දැන් පකුදා සහ කෙවන් හදා කියලා කියන්නේ අපි සාමාන්‍ය කඩේකට ගිහිල්ලා භාණ්ඩයක් අරගත්තට පස්සේ භාණ්ඩේ මොකක් හරි යම්කිසි අවුලක් හරි මොකක් හරි හිතට හරි ගිහිල්ලා නැතුව හරි අන්න ඒ වගේ දෙයක්. අන්න ඒ වගේ අවස්ථාවක තමයි මේ පකුදා සහ කෙවන් හදා කියන වචනේ භාවිතා කරන්නේ. මේ කල්දා කියන වචනේ යොදා ගන්න පුළුවන් මේ කරා ඉත්තා කියලා වචනේ තමයි අර මං කිව්වේ ඇඳුම් වගේ මේ මාරු කරනකොට යොදාගන්නේ කරා ඉත්තා. එතකොට කල්දා කියන වචනේ වෙනම යොදාගත්තොත් ඔයාලට පුළුවන් බල්බ් වගේ දේවල් මාරු කරනවා නම් සාමාන්‍යයෙන් අර මම කලින් කිව්ව විදිහට ගානවා කියන අදහස ගන්න පුළුවන්. මොකක් හරි පීරකින් ගානවා කියන අදහස උනත් ගන්න පුළුවන්. මෙන්න මේ කල්දා මොකද්ද? කවුද මෙතන දන්න කෙනෙක් ඉන්නේ? ගානවා නෑ ගානව නෑ ඒ ගානවා නෙමෙයි. ඔයා හිතන්න ඔයා මේ බෙඩ්ෂීට් එකක් මොකක් හරි ඊබුල් එකක් අපි බෙඩ්ෂීට් එකට අපේ තියෙන මේ ඒක සාමාන්‍යයෙන් අර මේ දිගාරිනවා කියන අදහස අන්න ඒකට ගන්න පුළුවන්. ඔයා හිතන්න මොකක් හරි යම්කිසි රෙද්දක් නැත්තම් ගෝනියක් වගේ දෙයක් බිම නිකන් අතුරනවා. අන්න ඒකට අපි කියනවා මෙන්න මේ කල්දා කියන වචනේ යොදා ගන්න. මෙන්න මේ මන් දෙවෙනියට දීපු කල්දා. බලමු කිත් ෆොටෝ එකක් අපි. වට පේනවද මෙතන මෙන්න මේ කෙනා නිකන් අර බිම අතුරනවා කියන අදහස ගන්න පුළුවන් මේ කල්දා. කල්දා කියන වචනේ. ඔන්න තියෙනවා මේ.
කල්දා. අර ඒ වගේ වචන දැන් ඔයාලට හම්බ වෙනවා නම් ඒ වචන චුට්ටක් වෙන වෙනම ලියා ගන්න. එතකොට ඔයාලට පුළුවන් මේ අර වචන පැටලෙන්නේ නැහැ මේ අවස්ථාවන් වලදී. වචන හරියට හඳුනා ගන්න පුළුවන්. ඒක නිසා පොඩ්ඩක් පුළුවන් නම් මේ වචන වෙන වෙනම ලියා ගන්න. දැන් මේකේ ඇවිල්ලා තව අදහසක් දෙන්න පුළුවන්. ඔයාලා කලින් කිව්වා නේද මට ඒක එච්චර මීටර උනේ නැහැ. මොකද්ද මේ ඔය ජූස් එකකුත් තියෙනවා. ඔය මේ මොන හරි පළතුරක් වගේ දෙයක් ගාලා ඉවර වෙලා ගානවා වගේ අදහසකටත් ගන්න පුළුවන් මේ වචනේ. කල්දා මේ වචනේ එකතු කරගන්න පුළුවන් තව. එහෙනම් දැන් මේකට අපි උත්තරේ බලාගෙන යමු. මේකේ දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ එන්න ඕනේ බලන්න. කර්න් හදා තියෙනවා මෙතන, යේගම් හදා තියෙනවා, ෆන්පුල් හදා තියලා තියෙනවා, ෆන්ජොන් කියලා තියෙනවා. ෆන්ජොන් කියලා එකතු වෙලා තියෙනවා. කෙවන් හදා කියන එක අපි කලින් කතා කරා. කෙවන් හදා පකුදා කියලා කියන්නේ මාරු කරනවා කියන අදහස. ඊළඟට තියෙනවා යේගම් හදා කියලා කියන්නේ ළමයි මේ මුදල් තැන්පත් කරනවා කියන අදහස. මම ගිය සතියේත් මේකට සමාන පද දුන්නා. මතකයිද සමාන පද යේගම් හදා කියන එකට? ෆන්පුල් හදා කියලා කියනවා. හොඳ ලස්සන වචනයක්. මොකද්ද ෆන්පුල් හදා කියලා කියන්නේ? හැමෝටම මතක තියෙන්න ඕනේ මේ වචනේ. ෆන්පුල් හදා. මොකද්ද ෆන්පුල් හදා කියලා කියන්නේ? අසෙන්. මුදලට සල්ලි මොහොත ආපසු කරනවා. ගන්නවා. අන්න හරි. ෆන්පුල් හදා කියලා කියන්නේ භාණ්ඩය දීලා නැවත මුදල් ලබා ගන්නවා. ෆන්පුල් හදා. ෆන්ජොන් හදා කියලා කියනවා ළමයි. මොකද්ද ෆන්ජොන් හදා කියලා කියන්නේ? විදේශ මුදල් වලට මාරු කරනවා ගාව. විනිමය මාරු කරනවා. ඔව්. ඔයා හිතනවා ඔයාලා ඩොලර් තියෙනවා ඩොලර් මාරු කර ගන්නවා වොන් වලට. අන්න. ඒ අවස්ථාවේදී අපිට කියන්න පුළුවන් හන්ජොන් හරයෝගෝ හම්නිදා හන්ජොන් හදා හන්ජොන් හදා මුදල් මාරු කරනවා විදේශ මුදල් වලට හන්ජොන් හදා. මේකට උත්තරේ මොකක්ද දෙන්න ඕනේ ගැළපෙන පිළිතුර අපිට ගන්න පුළුවන් එනවා හන්පුල් කියන එක. හන්පුල්. හන්බුල් කියන උත්තරේ ගන්න පුළුවන් හන්බුල්. ඔක්කොම විකිනිලා නිසා මෙයා ඒ මුදලුත් අරගෙන ගෙදර ආවා කියන අදහස තමයි මෙතන දෙන්නේ. ගෙදර ආවා. ප්‍රශ්න දෙකක් අවසන් වුණා. අපි අර මොකද්ද මේ ආසවසෝ සහ නික්කා කියන ව්‍යාකරණ කොටස අවසානයේ කතා කරනවද දැන් සාකච්ඡා කරනවද? අන්තිමට බලමුනේ. අන්තිමට බලමු නේද? අපි මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා අන්තිමට බලමු එන. හරි බලන්න මේකේ දැන් තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා තරන් සරාමි ඔන්න වෙනත් පුද්ගලයෙක් ෂන් මුල්ගනල් කියලා කියන්නේ භාවිතා කරපු භාණ්ඩ. ෂන් මුල්ගොනල් භාවිතා කරපු භාණ්ඩ සාමියොන් කියලා කියන්නේ මිලට ගන්නවා නම් කගයෝගි කියලා කියන ළමයි මිලට කගයොක් කියලා කියනවා මිලට ඔන්න කගයෝගි හිස්තැනක් දීලා තියෙනවා ශම්නිදා. මොකද්ද ශදා කියලා කියන්නේ? මොකද්ද? ශදා අසෙන් කවිෂ්ක මොකද්ද ශදා කියලා කියන්නේ? අදහස් ගොඩාක් තියෙන වචනයක්. ලාභයි. ලාභයි කියන අදහස ගන්න පුළුවන්. ඒ වගේම තව අදහසක් දෙන්න බලන්න. ටැග් කරනවා වගේ මේ අදහසක්. කරනවා. ඔව්. තිත්ත රසයි. තිත්ත රසට ගන්නේ ෂදා. මම ඒක අවසානයේ දෙන්න. සද්දා. ඔව් සෝරි. චුට්ටක් ඒ වගේ වචන පුළුවන් නම් ඔයාලා එක ළඟ ලියා ගන්න. එතකොට පැටලෙන්නේ නැහැ. සම්නිදා කියලා කියන ඔන්න මිල අඩුයි කියන අදහස. චුංගෝ කියලා කියන්නේ ළමයි ඔය මේ එකපාරක් භාවිතා කරපු භාණ්ඩ. සාමාන්‍යයෙන් මේ වගේ භාණ්ඩයක් මිලට ගන්නවා නම් මෙහි ඇප් එකක් තියෙනවා තංගන් කියලා. දැන් ඔයාලගේ අලුත් සිලබස් එකේ මම හිතන්නේ එකතු වෙලා තියෙනවා මේ ඇප් එක ගැන. තංගන්. චුංගෝ කොරේ කියලා කියන්නේ ඒකට. මේ චුංගෝ කියලා කියන්නේ එකපාරක් භාවිතා කරපු උන්න සෙකන්ඩ් හෑන්ඩ් බඩු. කගේ ඒසෝනන් මේ කඩවල කරොන් මුල්ගොන්දරි පම්නිදා. එවැනි භාණ්ඩ විකුණනවා කියලා කියනවා. එවැනි භාණ්ඩ විකුණනවලු. මේ පම්නිදා පන්මේ හදා කියලා අපිට කියන්නත් පුළුවන්. පන්මේ හදා. පල්දා සහ පන්මේ හදා. සමාන පද. එතකොට ආය අපි කලින් කවුද පටලව ගත්තා නේද වචනයක් තව. මොකක්ද ඒ වචනේ? ෂදා. ෂදා කියන වචනේ අපිට ගන්න පුළුවන්. මම මේකට ඔක්කොම ටික කියන්නම් එකපාර.
ෂදා කියලා කියන්නේ භාවිතා කරනවා කියන අදහස ගන්න පුළුවන්. ලියනවා කියන අදහස ගන්න පුළුවන්. භාවිතා කරනවා, ලියනවා. ඒ වගේම තමයි ඇස් කණ්ණාඩි සහ තොප්පි. නැත්තම් අපිට ගන්න පුළුවන් තව මේ මාස්ක් වගේ දේවල්. පළඳිනවා කියන අදහස ගන්න පුළුවන්. පළඳිනවා කියන අදහස ගන්න පුළුවන්. ඒ වගේම තිත්ත රසයට අපිට ගන්න පුළුවන් ෂදා කියන වචනය. සහ මේ කුඩයක් වගේ එකක් කුඩයක් වගේ දෙයක් ඉහළනවා කියන අදහසට ෂදා කියන වචනය භාවිතා කරන්න පුළුවන්. මේකේ උත්තර විදියට එකතු වෙලා තියෙනවා බලන්න ළමයි චේපල් කියලා වචනයක් එකතු වෙලා තියෙනවා පළවෙනි පිළිතුරු විදියට. මොකද්ද මේ චේපල් කියලා කියන්නේ? චේපල් කියලා කියන අපි සාමාන්‍යයෙන් කරුණා කරලා කියන වගේ අදහසක් දෙන්න පුළුවන්. අනේ ප්ලීස් කියන අදහස දෙන්න පුළුවන් චේපල්. කරුණා කරලා අනේ ප්ලීස් කරුණා කරලා. ඔම්චොන් කියලා කියන්නේ මොකද්ද? ඔම්චොන් ගොඩක්නේ. ගොඩාක්. ඔම්චොන් කියලා කියනවා ගොඩාක්. හක්ෂිල් කියලා කියන්නේ මේ හක්ෂිල් කියලා කියනවා අපි සාමාන්‍යයෙන් 100%ක්ම ෂුවර් එකටම. හරියටම ෂුවර් එකටම 100%ක් තහවුරු කියන අදහස දෙන්න පුළුවන්. හක්ෂිල් හක්ෂිල් හගේ මරේ කියලා කියනවා. හක්ෂිල් හගේ මරේ. කියන්නේ හරියටම කියන්න. හක්ෂිල් හරියටම 100%ක් ෂුවර් එකට. සර් ඔව්. සර් දෙවෙනි එකේ තේරුම කියන්නකෝ. ඔම්සොන් කියලා කියන්නේ ගොඩාක් හුඟක් කියන අදහස. ගොඩාක් නැත්තම් හුඟක් කියන අදහස. ඔම්සොන්. ගොඩාක් නැත්තම් හුඟක් කියන අදහස. සොල්මා කියලා කියන්නේ ළමයි අනේ කියන අදහස. අනේ නැත්තම් අයියෝ අපි මොකක් හරි දෙයක් අහනකොට ගන්න පුළුවන්. සොල්මා සිහොමේ තොරජොස්සෝ සොල්මා සිහොමේ තොරජොස්සෝ මොකද මං ඇහුවේ? මොකද නිසංසලා අපි කිව්වේ අසෙන්. මොකක්ද කිව්වේ? සොල්මා සිහොම් ඒ තොරජොස්සෝ අනේ අයියෝ මේකෙන් මොකද්ද මේ විභාගෙන් ෆේල් වුණාද වගේ අද අපි අර එකපාරට අපි ලංකාවේ දැන් සිංහල භාෂාවෙත් යොදාගන්නේ වචනේ නේද? අනේ දෙයියනේ මොකද්ද විභාගෙන් අසමත් වුණාද කියලා අහන්න. ඔයාලා ඒකට උදාහරණ විදියට නිකන් ඔයාලා පේපර් එක ෆොටෝකොපි කරලා හරි හෝ නැත්තම් පොතක් තියනවා නම් ඒක දාගන්න. එතකොට සොල්මා සොල්මා කියලා කියන්නේ අනේ නැත්තම් මොකද්ද අයියෝ වගේ එකක් අපිට ගන්න පුළුවන්. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන් දෙවෙනි පිළිතුර ඔම්චොන් කියලා කියන්නේ හුඟක් කියන අදහස. හුඟක් කියන අදහස. සාමාන්‍යයෙන් ගොඩාක් දුරට ඔය මේ චුංගෝ කොරේ ඔය චුංගෝ කගේ කියන ඔය මේ කඩ තියෙන සාමාන්‍ය ටවුන් එකේ ගොඩාක් දුරට එකපාරක් වගේ භාවිතා කරපු දේවල්. ඉතින් හරිම අඩුයි දැන්. සාමාන්‍ය කොරියාවේ අපි අලුතෙන් වගේ ඇඳුමක් වගේ ගන්න යනවා නම් වෙන මොන හරි බාණ්ඩයක් වගේ ගන්න යනවා නම් ගොඩාක් මිල අධිකයිනේ දැන් මේ වගේ කඩවලට ගියාට පස්සේ. ඇත්තටම මේ අර මාන් පහක වගේ තියෙන ටී-ෂර්ට් එකක් හෝ නැත්නම් ආ හිතන්න මොකක් හරි චම්බා ජැකට් එකක් හෝ හරි මානමට දෙකට වගේ මිලට ගන්න පුළුවන්. එකපාරක් හෝ භාවිතා කරපු භාණ්ඩ තමයි චුංගෝ කියලා කියන්නේ. එහෙනම් තුන්වෙනි එකට එනවා උත්තරේ විදියට කීයද? මොකක්ද දෙන්නේ? ඔම්චොන් කියන පිළිතුර. ඔම්චොන් සම්නිදා හුඟක් මිල අඩුයි කියන අදහස. ගොඩාක් මිල අඩුයි කියන අදහස. ඊළඟට හතරවෙනි එක බලන්න හතරවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා. චුමුන්හන් එම්සිගල් කියලා කියන්නේ චුමුන් හදා කියලා කියන්නේ මේ ඇනවුම් කරනවා කියන අදහස. මේ චුමුන් හන් කියලා කියන්නේ නෑ ඇනවුම් කරපු එම්සිගල් ආහාර තා කියලා කියන්නේ ඔක්කොම කියන අදහස. ඔක්කොම මොගන් හුවේ කෑවාට පස්සේ ආහාරයට ගත්තට පස්සේ පින්කරසන් මොකද්ද ළමයි මේ පින්කරසන් කියලා කියන්නේ? ඉස්දීසිනේ. අන්න හරි හිස් දීසි මේ හිස් කාලා ඉවර වෙච්ච හිස් දීසිය.
තෙගේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් කියන අදහස ගන්න පුළුවන් නැත්තම් නිකන් අපිට ගන්න පුළුවන් බොහෝ විට වගේ අදහසක් දෙන්න පුළුවන් මේකට. තෙගේ බොහෝ විට නැත්තම් සාමාන්‍යයෙන් පිනිල් පොන්ජියේ පිනිල් පොන්ජිතනේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර මේ ඔය කවර එකට පිනිල් සිලිසිලි බෑග් නේද? ලංකාවේ කියන්නේ සාමාන්‍යයෙන් shopping bag එකට මෙතන ශාසෝ කියලා කියන්නේ අපි පැක් කරනවනේ දැන් මෙතන අපිට නිකන් සිංහලෙන් අදහස ගන්න පුළුවන් ඔතලා නැත්තම් ඒක පැකින් කරලා ඔතලා වගේ අදහසක් දෙන්න පුළුවන් මෙතන ශාසෝ. ඔතලා නැත්තම් පැකින් කරලා නේ නොහොමියොන් කියලා කියන්නේ ඒක තිබ්බම හිස්තැනක් දීලා තියෙනවා. හිස්තැනක් එකතු වෙලා තියෙනවා. පළවෙනි එකේ දාලා තියෙනවා පොජන් හේ චුම්නිදා පාර්සල් කරලා දෙනවලු. පොජා චුම්නිදා පාර්සල් කරලා දෙනවා. දෙකේ තියෙනවා සුගෝහේ කම්නිදා. මොකද්ද සුගෝහදා කියලා කියන්නේ මෙතන සුගෝහේ කම්නිදා කියලා කියන්නේ. බැහැර කරනවා නෑ මේක නිකන් අපිට මේ එකතු කරනවා වගේ ගන්න පුළුවන් අදහස. මේක බැහැර කරනවටත් වඩා එකතු කරගෙන සුගෝහම් කියලා තියෙනවා දැන් සාමාන්‍යයෙන් ඇපාර්ට්මන්ට් එකක් ගත්තොත් දැන් පිලා එකක් වගේ මොකක් හරි එහෙම අපි දැන් ඉන්න තැන් තියෙනවනේ දැන් ඒවල තියෙනවා එළියට ගියාට පස්සේ වෙනම සුගෝහම් කියලා. කියන්නේ මේ එකතු කරන මේ කුණු ඩස්පින් වගේ තියෙනවා සුගෝහම්. මේකට අපිට පුළුවන් මේ වෙන වෙනම සමහරක් තැන්වල නම් ගහලා තියෙනවා. ඒ වගේ ඒකතු කරන බාහලන තියෙනවා. ඒවට දාන්න පුළුවන් ගිහිල්ලා කුණු. විතර ඒවට ඔක්කොම දැම්මට පස්සේ ඒවා අරගෙන යනවා. එකතු කරගෙන තව අරගෙන. සුගෝ හදාගත් තියෙනවා නේද සර්? ඔව් ඒ සුගෝ සුගෝ හදා. හදා කියලා. ඔව් ඒ සුගෝ හදා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ වැඩ අවසන් කරාට පස්සේ දවා හිතන්න මේ වා කම්පැනියේ ඔන්න වැඩ අවසන් කරාට පස්සේ මොකද නම? ඇහුවේ කවුද? අසෙන්ද? කවිෂ්කද? කනේ අපි කවිශ්ට කියන ඔන්න පංජන්නීම් හරි පුජන්නීම් හරි කවිශ්ක සුගෝහේ කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අද ඔයා හුඟක් හොඳට මහන්සි වුණා. අද හුඟක් වැඩ කරා. ඔයාට මේ ඇත්තටම හොඳට මහන්සි වුණා. නියමයි වගේ අදහසක් නිකන් ඒ වගේ එකක් දෙන්න පුළුවන්. අද සුගෝහේ කියලා කියන්න පුළුවන්. ගොඩක් හොඳට මහන්සි වුණා. ඔයාටත් පුළුවන් අන්තිමට එයාට කියන්න ඕ සුගෝහෙස්සම්නිදා කියලා කියන්න පුළුවන්. ඔයත් හුඟක් මහන්සි වුණා එකට වැඩ කරා. අන්න ඒ වගේ අදහසක් දෙන්න පුළුවන්. පේදල් හේ චුම්නිදා කියලා කියන්නේ මොකක්ද? පේදල් හේ චුම්නිදා. පේදල් හේ චුම්නිදා. මොකද්ද පේදල් හදා කියලා කියන්නේ? ඩිලිවරි කරනවා. උදා හරිනවා. ඒක බෙදා හරිනවා, ඩිලීවරි කරනවා. සාමාන්‍ය ළමයි අපි මේ දැන් කූපන් වගේ ඇප් තියෙනවා මෙහි කූපන් කියලා කියන්නේ. මෙහි ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් ඇප් එක. දැන් ඒ වගේ එකකින් භාණ්ඩයක් එනවනම් මොකද්ද කියන්නේ? මේ වචන ඔයාලට වැදගත් වෙනවා. මෙහෙට ආවට පස්සේ වුණත් වැදගත් වෙනවා. එක්සෑම් එකට උනත් එන්න පුළුවන්. මොකද පේසොන් හදා කියලා කියන්නේ? ඒකත් බෙදා හරිනවා වගේ අදහසක්. බෙදා හරිනවා. පරාචුම්නිදා. මොකද පරාචුම්නිදා කියලා කියන්නේ? හතරවෙනි එක. පරාචුම්නිදා. විකුණලා විකුණනවා. විකුණලා දෙනවා. විකුණලා දෙනවා. මෙතන මේ ව්‍යාකරණ කොටසක් එකතු වෙලා තියෙන්නේ. ආෝහේ චුම්නිදා කියන ව්‍යාකරණ කොටස. කරලා දෙනවා කියන අදහස. ආහෝයේ චුම්නිදා. ආහෝයේ චුදා කියන මේ ව්‍යාකරණ කොටස. කරලා දෙනවා කියන අදහස තමයි ගන්න පුළුවන්. දැන් පරාචුම්නිදා කියලා කියන්නේ නම් විකුණලා දෙනවා කියන අදහස. එහෙනම් සාමාන්‍යයෙන් ඔයා ඔක්කොම මේ චුමුන් කරලා ඇනෝම් කරලා ඔක්කොම මේ කෑවට පස්සේ ඒක දැන් ඔක්කොම අර කවර එකක් දාලා තිබ්බට පස්සේ මොකද්ද කරන්නේ? ඒ කට්ටිය ඇවිල්ලා ඒක එකතු කරගෙන අරන් යනවා නේද? එකතු කරගෙන ඒක අරගෙන යනවා. එහෙනම් එන්න ඕනේ මොකද්ද? සුගෝහේ කම්නිදා. සුගෝහේ කම්නිදා. දෙවෙනි පිළිතුර. මිස් වෙච්ච වචන තියෙනවද මේකේ මොන හරි වලට? තෙගේ කියලා කියන්නේ බොහෝ විට නැත්තම් සාමාන්‍යයෙන් කියන අදහස. චුමුන් හදා කියන එකට සමාන පද ගන්න පුළුවන්. සිකිදා කියන වචනේ ගන්න පුළුවන්. සිකිදා කියන වචනේ අත්‍යවශ්‍යම වචන.
උදාහරණ ජිමල් ෂදා පන්දේ මල්ල එක මොකක්ද? උල්දා. ජිමල් පුල්දා. අදහස බඩු පැක් කරනවා සහ මොකක්ද අනිත් එක? ජිමල් පුල්දා කියන එකට මොකක්ද කියන්නේ අපි? ඒකේ අනිත් එක විරුද්ධ පැත්ත. අපි සාමාන්‍යයෙන් බඩු පැක් කරලා ඊට පස්සේ ඒ ස්ථානයට අරන් ආවට පස්සේ ඊට එක මොකද්ද කරන්නේ? එළියට අරගෙන ඉවර වෙලා වෙන් කර ගන්නවා නේද? ජිමල් පුල්දා. හරි හතරවෙනි ප්‍රශ්නෙත් දෙනම් මේ විදිහට අවසන් වුණා. පස්වෙනි ප්‍රශ්නෙට බලමු ගිහිල්ලා පස්වෙනි ප්‍රශ්නය. ඊපියෝජිනන් මේ සංඥාවෙන් මොකද මේක කියන්නේ? මුසන්ත සිම්නිකා මොන වගේ අදහසක්ද අරගන්නේ? මේ සංඥාවෙන් මොන වගේ අදහසක්ද දෙන්නේ කියන එක තමයි මෙතනින් කියන්නේ. ඊපියෝජිනන් මුසන්ත සිම්නිකා. මේක නිකන් පුපුරලා යනවා වගේ එකක් දෙනවා නේද? පියෝජි මේ සංඥාවෙන් ඔන්න බලමු. තොක්සොන් විහෝම් චොසිම් හසයෝ. තොක්සොන් කියලා කියන්නේ මේ වසවලට. තොක්සොන් විහෝම් කියලා කියන්නේ මේ වස වගේ දේවල් වලට අනතුරුදායක. වස. ඒකෙන් චොසිම් හසයෝ කියලා කියන්නේ ප්‍රවේශම් වන්න. චොසිම් හසයෝ. ප්‍රවේශම් වන්න. පොක්පල් කියලා කියන්නේ මොකද්ද ළමයි? පොක්පල් විහෝම්. පොක්පල්. මොකද්ද පොක්පල් කියලා කියන්නේ? පුපුරා යන ද්‍රව්‍ය. පුපුරා යන දේවල්. පුපුරා යන ද්‍රව්‍ය. ඔන්න විහෝම් කියලා කියන්නේ මේ අනතුරුදායක. ඔන්න ඒ වගේ තත්ත්වයකින් චොසිම් හසයෝ ප්‍රවේශම් වන්න. ප්‍රවේශම් වන්න. චොසිම් හසයෝ ප්‍රවේශම් වන්න. කම්ජොන් විහෝම් කියලා කියන්නේ ළමයි මේ කම්ජොන් කියලා කියන්නේ විදුලි සැර වදින ඔන්න ඒ වගේ අනතුරුදායක තත්ත්ව වලින් විහෝම් අනතුරුදායක තත්ත්ව වලින් චොසිම් හසයෝ ප්‍රවේශම් වන්න. චොසිම් හසයෝ ප්‍රවේශම් වන්න. ඊළඟට දාලා තියෙනවා චෝන් විහෝම් කියලා කියන්නේ මේ අඩු උෂ්ණත්ව අවදානම්. චෝන් විහෝම් කියලා කියනවා අඩු උෂ්ණත්ව අවදානම් වලින් චොසිම් හසයෝ ප්‍රවේශම් වන්න. චොසිම් හසයෝ ප්‍රවේශම් වන්න. චොසිම් හසයෝ ප්‍රවේශම් වන්න. එහෙනම් මේකේ අදහස දෙන්නේ මොකද්ද? මේ කෑලි කෑලි ඔක්කොම විසි වෙලා ගිහිල්ලානේ. පොක්පල් විහෝම් චොසිම් හසයෝ කියන පිටුර ගහලා තියෙනවා නම් ඔයා හරි. පොක්පල් විහෝම් චොසිම් හසයෝ. මේ පුපුරන වගේ දේවල් වලින් මේ වගේ අනතුරුදායක දේවල් වලින් ප්‍රවේශම් වන්න. චොසිම් හසයෝ. චොසිම් හසයෝ ප්‍රවේශම් වන්න. හරි ප්‍රශ්න පහෙන් පහම හරියයි කවුද ඉන්නේ? ප්‍රශ්න පහෙන් පහම හරි. මගේ හරි සර්. හරි නේද? අසෙන් කවදද එක්සෑම් එක කරන්නේ? ලබන අවුරුද්දේද කොහොමද වාගේ එක්සෑම් එක කරලා මේ එන බහස්ත්‍රින්ද සර් 26. 26 කොහොමද සූදානම් වෙලාද ඉන්නේ සාමාන්‍යයෙන් දැන් පේපර්ස් එහෙම කරගෙන? ඔව් සර් මේ පේපර් එහෙම කරගෙන තියෙන්නේ සර්. පොත් දෙකක් කරගත්තා සර්. පොත් දෙකක් කරගෙන. අනිත් අය කොහොමද තත්ත්වේ? දැන් වැඩ ටික එහෙම කරගෙන යනවද? කොහොමද නිසංසලා? තත්ත්වේ කොහොමද අපේ අනිත් කවුද කතා කරන අය ඉන්නේ? කවිෂ්ක කොහොමද ඔයාලගේ තත්ත්වේ? පාඩම් කරගෙන යනවද කොහොමද තත්ත්වේ? ඔව් සර් පාඩම් කරනවා. ඔයාලා පාඩම් කරගෙන යනකොට හෝ යම්කිසි මොන හරිම අවස්ථාවක මොන හරිම ගැටලුවක් තිබ්බොත් අපේ ගෲප් එකට හෝ නැත්නම් මට පෞද්ගලිකව මැසේජ් එකක් දාන්න මං අනිවාර්යෙන් ටයිම් එක ලැබෙන විදිහට ඔයාලට ඒ ටික මේ හදලා දෙන්න. 6 වෙනි ප්‍රශ්නේ බලමු. 6 වෙනි ප්‍රශ්නේ දාලා තියෙනවා තාම් අන්නේ මුන්නේ කියලා කියන්නේ පහත තොරතුරු සටහනයි. සොල්මියනරෝ මේ පැහැදිලි කිරීමට අනුව මන්නන් ගොසන් මෝසිම්නිකා ගැලපෙන එක මොකක්ද? මන්නන් ගොසන් මෝසිම්නිකා ගැලපෙන එක මොකක්ද කියලා අහනවා. මේ සෝබුචොන්ජා කියලා කියන්නේ ළමයි මේ ආයතනයේ නම. සෝබුචොන්ජා මේ ඉලෙක්ට්‍රොනික මොකක් හරි ආයතනයක නමක් තමයි මෙතන එකතු වෙලා තියෙන්නේ.
ඊළඟට එකතු වෙලා තියෙනවා මෙතන මෝචිප් මේ පුමුන් කියලා කියන අංශය වගේ අදහසක් දෙන්නේ. පුමුන් අංශය. මේ බඳවා ගන්න අංශය. මෝචික් පුමුන් කියලා කියන්නේ මේ බඳවා ගන්න අංශය. චෙහන් කියලා කියන්නේ මේ අපි සාමාන්‍යයෙන් ලිමිට් කියන අදහස ඉංග්‍රීසි වලින්. චෙහන් කියලා කියනවා ලිමිට් එක මීට වඩා වැඩි වෙන්න බෑ. මේ සීමාව කියන අදහස සිංහලෙන් අපිට කියන්න පුළුවන් සීමාව ලිමිට් එක. කල්ලෝ චොගොන් කියලා කියන්නේ මේ කම්කරුවන්ගේ චොගොන් කියලා කියන්නේ කොන්දේසි නැත්තම් තත්වයන්. කොන්දේසි නැත්තම් තත්වයන් කියන අදහස. කොල්ලෝ චොගොන් මේ කොන්දේසි සහ තත්වයන් පිළිබඳ. දැන් මොන අංශයටද මේ බඳවා ගන්නේ? චොන්ජා චේබුන් චොරිප් එකට. මොකද චොරිප් හදා කියලා කියන්නේ? චොරිප් හදා. චොරිප් හදා කියලා කියනවා එකලස් කරනවා කියන අදහස. ඔව් එකලස් කරනවා කියන අදහස. චොරිප් හදා එකලස් කරනවා. චොන්ජා චේපුම් චොරිප්. මේ ඉලෙක්ට්‍රොනික උපකරණ එකලස් කරනවා. පිරිමෑව තමයි ගන්නෙ මේ සොරන් තසොස්සේ ඉහා. ඒ කියලා කියන්නේ මේ අවුරුදු 35ට අඩු අයව තමයි මේකේ මේ අරගන්නේ. සීමාව දාලා තියෙනවා වයස සීමාව. චෙහන් සීමාව සහ නැත්නම් අපිට කියන්න පුළුවන් ලිමිට් එක දාලා තියෙනවා. ඒ කියන්නේ පිරිමි අයගෙන් වයස අවුරුදු 35ට අඩු අයව තමයි මේකට ගන්නෙ. ඊළඟට එකතු කරලා තියෙනවා චුගන් කන්මු කියලා කියන්නේ ළමයි මොනවද? උදේ 8 සහ හවස 5ට මේ උදේ වඩුවේ වැඩ කරනවට අපි කියනවා චුගන් කන්මු. උදේ 8 සහ 5 වෙනකන් චුගන්. ඊට පස්සේ මොනවද වෙන්නේ? 5න් පස්සේ මොනවද? පහමාරේ. පහමාරේ ඉඳලා පටන් ගන්න මොනවද? යොන්ජන් යොන්ජන් ගන්න පුළුවන්. නැත්නම් අපිට දැන් මෙහෙදී නම් සාමාන්‍යයෙන් කියනවා යාගන් කියලා කියන්නත් පුළුවන්. රෑ වැඩ වලට. දැන් 8න් පස්සේ තමයි ගොඩක් දුර 8 ඉඳලා තමයි යාගන් පටන් ගන්නෙ. ඔව් යොන්ජන් ගන්මු කියලා කියන්න පුළුවන්. නැත්නම් චනොප් කියලා කියන්නත් පුළුවන්. චනොප් යොන්ජන් ගමු 5 මාරේ ඉඳලා පටන් ගන්න මොනවද යොන්ජන් ගමු අතිකාල වැඩ. චනොප් කියලා තමයි නිතරම භාවිතා කරන්නේ. මෙහෙම මෙතනත් එකතු වෙලා තියෙනවා මේ. චනොප් මේක මෙතන මේ වචනේ චුට්ටක් වෙනස් වෙන්න ඕනේ. තග්ගන් එන්න ඕනේ. තග්ගන් එන්න ඕනේ මෙතන. චුට්ටක් printing mistake එකක් වෙලා තියෙනවා. කනන්ජා කියලා කියන්නේ හැකි කෙනා. හැකි අය කියන්නේ මේ ඔය මේ විශේෂ දිනවලටත් ඔය චනොප් කරන්න පුළුවන් අය නැත්තම් ඔය සමහරක් වෙලාවට සොන්ලල් වල වගේ අපිට කියනවා මේ තග්ගන් කියලා. ඒක කියන්නේ විශේෂ දවස් වලට සහ මේ රෑ වැඩ වගේ කරන්න පුළුවන් අය. යොන්ජන් ගන්මු අතිකාල වැඩ වගේ කරන්න පුළුවන් අයව තමයි මේ වැඩට ගන්නෙ. කනන්ජා කියලා කියන්නේ හැකි අය. ඒ කරන්න පුළුවන් අයව තමයි මේ රැකියාවට අරගන්නේ. සික්කප් එක දාලා තිනවා පැයට ගෙවන වැඩ මොන බලන්න. චෙජෝ කියලා කියනවනේ. චෙජෝ සික්කප් අවම මේ පැයට දෙන වැටුප දාලා තිනවා. ඒ වැටුප දෙනවා. ඒ වගේම කක්ජොන් කියලා කියන්නේ ළමයි එක් කියලා කියන අදහස. ඒ කියන්නේ මේ අපි ගමුකෝ යොන්ජන් ගන්මු ගත්තොත් එහෙමයි. ඊළඟට ආයේ වෙනම අපිට ගන්න පුළුවන් ආයෙ රෑ 10ට 10 මාරද මන්ද මට මතක විදිහට 10න් පස්සේ ආයේ මේ ඒක වැඩි වෙනවා. ඒ වගේ ඒ එක් ඒවට මේ වෙනම දීමනා වගේ දේවල් එකතු වෙනවා මේකේ. ආයේ කියොතොන් පී කියලා කියන්නේ මොනවද? කියොතොන් පී කියලා කියනවා මේ ප්‍රවාහන ගාස්තු. ප්‍රවාහන ගාස්තුන්න පියොල්දෝ කියලා කියන්නේ වෙනම කියන අදහස. ඔන්න ප්‍රවාහන ගාස්තුවත් වෙනම තියෙනවා. වෙනම දෙනවා. වෙනම තියෙනවා. ඊට පස්සේ මේකේ වැඩ කරන වෙලාව එකතු වෙලා තියෙනවා. මේකේ චුගන් කරන නිසා උදේ 8 සහ මේ හවස 5 වෙනකන් තමයි වැඩ තියෙන්නේ. ඊට පස්සේ චනොප් කියලා කියන්නේ අතිකාල වැඩ. අතිකාල වැඩ තියෙනවා කීයක්ද? පැය දෙකක් එකතු වෙනවා. තූසිකන් පැය දෙකක් අතිකාල වැඩ එකතු වෙනවා. ඊළඟට නිවාඩු එකතු වෙලා තියෙනවා කවදද? චුමාල් සතියන්තයේ නිවාඩුයි ටොය ඔයිල් සහ ඉරි ඔයිල්. සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙකේ නිවාඩු තියෙනවා. ඒ කියන්නේ මේ සතියේ දවස් 5 විතරයි වැඩ කරන්නේ. සතියේ දවස් 5 විතරයි වැඩ කරන්නේ. චුචුන් සහ පියොනිල් කියලා කියන්නේ සතියේ දවස් 5ට. අනේ එකත් පුළුවන් නම් ඔයාලා එතනින් දාගන්න චුචුන් සහ පියොනිල් කියලා කියනවා සතියේ දවස් 5. පල්ලෙහ එකතු වෙලා තියෙන ඔන්න උනන්දුවක් තියෙන අය. ගොන්සිමි ඉසසින් බුනන්. උනන්දුවක් තියෙන අය
ඉරියොක්සෝ කියලා කියන්නේ මොකද්ද ළමයි? ඉරියොක්සෝල් චුම්බිහායෝ. මොකද්ද CV බලන්න. එකට CV CV එක එක ඔන්න. අන්න හරි. CV එක චුම්බිහායෝ මොකද්ද? සූදානම් කරලා පන්මුන් හේ චුසිප්සියෝ. මොකද්ද? හමුවන්න එන්න කියලා කියන. පන්මුන් හේ චුසිප්සියෝ. හමුවන්න එන්නලු. චුම්බි හදා කියන වචනෙට දැන් කලින් අවුරුදු වල මේ සමාන පද ඇවිල්ලා තිබුණා. චුම්බි හදා. චුම්බි හදා කියන එකට සමාන පද මොනවද? චුම්බි හදා කියලා කියනවා ඒ වගේම චන්මන් හදා. මරයොන් හදා අන්න හරි. මරයොන් හදා. ඒ වගේම සමා තෙපි හදා. මේ වචන එකතු කරන්න පුළුවන් මේ සූදානම් කරනවා කියන අදහසට. හරි. අපි බලමු. දැන් මේක ඊළඟට දාලා තිනවා ෆෝන් නම්බර් එකක් එකතු වෙලා තියෙනවා. පරෝචුල්ගන් කනන් කියලා කියන්නේ කෙලින්ම වැඩට එන්න පුළුවන් කියලා අදහස දෙනවා. චුල්ගන් කනන් කියලා එකතු කරලා තියෙනවා. එකපාර වැඩට එන්න පුළුවන්ලු. ඒ වගේම තමයි ෆෝන් නම්බර් එක පල්ලෙහාන් එකතු වෙලා තියෙනවා. උත්තරවල තියෙනවා චුයාගන් කන්මුරල් හයා හම්නිදා. චුයාගන් කන්මු කියලා කියන්නේ මොනවද? මේ මේ උදේ සහ රෑ වැඩ දෙකම කරන්න ඕනෙලු. චුයාගන් කන්මුරල් හයා හම්නිදා. උදේ සහ රෑ වැඩ දෙකම කරන්න ඕන මේ කළ යුතුය කියන අදහස දෙන්නේ මෙතන. එහෙම එකක් තියනවද මේකේ? උදේ 8 සහ හවස 5 තමයි මේකේ ඕෆ් එක තියෙන්නේ. හවස 5 තමයි ඕෆ් එක තියෙන්නේ. හයා හම්නිදා කියලා කියන්නේ යම් කිසි ක්‍රියාවක් කළ යුතු වෙනවා කියන අදහස. ඊළඟට දාලා තියෙනවා චුමාරේදෝ ඉරල් හයා හම්නිදා. මේ සතියන්තයේත් වැඩ කළ යුතු වෙනවලු. සතියන්තයේ වැඩ කරන්න ඕනේද ළමයි? සතියන්තයේ වැඩ කරන්න ඕනේද? නෑ සර්. නෑ. සතියන්තය හිවුමු කියලා එකතු කරලා තිබ්බා නේද? නිවාඩුයි කියලා එකතු කරලා තිබුණා. ආයෙ දාලා තියෙනවා ඉරියොක්සෝරල් ඊමේල්ලෝ පොනෙම්නිදා. මොකද්ද? මේල් එකකින්ද මේ CV එක යවන්නේ? මේල් එකකින් යවන්නේ නෑ නේද? නෑ සර් පන්මුන් හදා. ඔව්. හමු වෙලා තමයි මේක යොන්ජංකම්මුදෝ හයාහම්නිදා. අතිකාල වැඩත් කළ යුතු වෙනවලු. අතිකාල වැඩ කරන්න ඕනේද? ඔව් නේ. යොන්ජංකම්මුදෝ හයාහම්නිදා. ඔව් අතිකාල සර්. වැඩ කොච්චරක් තියෙනවද? චනොප්සි ගන්න තියෙනවා මේ. පැය දෙකක්ද කොහෙද දාලා තිබුණානේ. චනොප් තියෙනවා පැය දෙකක කාලයක් තියෙනවා. පැය දෙකක කාලයක් තියෙනවා. හතරවෙනි එක තමයි ළමයි පිළිතුර එන්නේ. හයවෙනි ප්‍රශ්නේ. සර් යා ගන්න එකයි පොඩ්ඩක් තේරුම් කරන්න පුළුවන්ද සර්? යාගන් සහ යාගන් එක ඔය දෙක අතර චුංටි වෙනසක් තියෙනවා. ඕකේ මේ ටයිම් බැලන්ස් එකත් එක්ක තමයි වෙනස වෙන්නේ. ඕකේ මට අර ටයිම් එක පොඩ්ඩක් එකපාරට ඔලුවට එන්නේ නැහැ. ඕකේ අර මේ දැන් අර මං කලින් කිව්වා වගේ මෙහි දැන් සාමාන්‍යයෙන් දැන් අපි හිතන්නකෝ ඔයා හිතන්නකෝ චුගන් විතරක් කරනවා නම් 10 ඉඳලා ආයෙ ඉස්සරහට කරගෙන යනවා නම් ආයෙත් යම්කිසි මේ මුදල් ප්‍රමාණයක් එකතු වෙනවා. ඕකේ මේ දශම ගණන් වලට එකතු වෙනවා. ওই දශම ගණන් ටික චුට්ටක් බලන්න ඕනේ මට පොඩ්ඩක් විතර මතක නැහැ. මම ඒක ඔයාලට දාන්නම්. දශම ගණන් ටික පොඩ්ඩක් ඔළුවේ නැහැ මට මතක නැහැ හරියටම. හරියටම සර් මේ එච්චර ළඟ ඉන්නේ නැහැ නේ සර් විභාගෙට. නෑ එච්චර ළඟ ඉන්නේ නැහැ. 1.5 1.5කින් ගෙවන 1.5කින් ගෙවන දැන් ওই වගේ වෙනස් වෙනවා. දැන් අපි උදේ වැඩ කරනවා 1.5යි ඊට පස්සේ ඒක ඩබල් වෙනවා 2.5කින් ආයේ රෑ වැඩ කරනකොට මේ චනොප් යොන්ජංකම්මු කරනකොට ආයේ ඊට පස්සේ 10න් පස්සේ ආයෙ වෙනස් වෙනවා. ඔය වගේ චූටි චූටි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. මම ඒක දාන්නම්. ක්ලාස් එක අවසානයේ හරි සර් thank you මම සර්. දාන්නම්. දැන් මේකේ උත්තරේ අපිට ගන්න පුළුවන් කීයද එන? 6 වෙනි එකට ගන්න පුළුවන් 4 වෙනි. 4 සර්. ඔව් 4 වෙනි පිළිතුර. දැන් කලින් අවුරුදු වල කරේප ප්‍රශ්න ගොඩක් එකතු වුණා. කරේප ප්‍රශ්න එකතු වුණා ගොඩක් කලින් අවුරුදු වල නම්. මොනවද මේ කරේප කියලා කියන්නේ? ප්‍රස්තාර ප්‍රශ්න. ප්‍රස්තාර ප්‍රශ්න. දැන් බලන්න ප්‍රස්තාර ප්‍රශ්න වල මොනවද එකතු වෙලා තියෙන්නේ? මොනවද මේකේ තියෙන්නේ?
තාම් කරේපයේ මන්නන් ගොසල් කොරසිප්සියෝ. පහත ප්‍රස්ථාරයට ගැලපෙන දෙය තෝරන්න. පහත ප්‍රස්ථාරයට ගැලපෙන දෙය තෝරන්න. ඊජික් කියලා කියන ළමයි රැකියාවලට ඊජිකි චොගෝසෝ කියලා කියන්නේ රැකියා අඩු නිසා. ඊජිකි චොගෝසෝ රැකියා අඩු නිසා කියන අදහස. ඔරේ සිගන් කන්මු කියලා කියන්නේ ගොඩාක් ලොකු කාලයක් වැඩ කරනවා කියන අදහස කන්මු කියන අදහස දෙන්න පුළුවන් වැඩ. කියන්නේ ලොකු කාලයක් වැඩ කරනවා කියන අදහස. ඊළඟට දාලා තියෙනවා මේ ඉංගොන් පී කියලා කියන්නේ ළමයි මේ කම්කරුවන්ගේ තියෙන ওই පිරිවැය වගේ දේවල්. ඉංගොන් පීරල් චුරිගි කියලා කියන්නේ අඩු කරනවා. චුරිගි වීහේ කියලා කියන්නේ අඩු කිරීම උදෙසා නැත්නම් අඩු කිරීම සඳහා කියන අදහස. ඉන්ගොන් පීරල් චුරිගි වීහේ කියලා කියන්නේ කම්කරු පිරිවැය අඩු කිරීම සඳහා. කම්කරු පිරිවැය අඩු කිරීම සඳහා කියන අදහස. ආයකතු වෙලා තියෙනවා මේ ඔම්මු අය චින්චොනල් කියන එක නම් මෙතන ප්‍රින්ටින් මිස්ටේක් එකක්. එතනට එකතු කරගන්න ඔයාලා චිචිම් කියන අදහස. මේක අයින් කරන්න ඒක අයින් කරලා මේ මම උඩින් දාපු වචනේ තමයි එතනට එකතු වෙන්න ඕනේ. අපි එතනට දාන්නේ මේ උපදෙස් නැත්තම් මේ මාර්ග උපදේශනය කියන අදහස. චිචිම් කියලා කියන්නේ උපදෙස් නැත්තම් මාර්ග උපදේශන චල් චුන්සු හේසෝ හරියට පිළිපදින නිසා. හරියට පිළිපදින නිසා. මට මතකයි 2022 වර්ෂයේ අපේ ක්ලාස් එකේ ඉඳපු ළමෙක්ට ඇවිල්ලා තිබුණා මෙන්න මේ චුන්සු හදා කියන එකට සමාන පදයක්. එයාගේ පළවෙනි ප්‍රශ්නෙට එකතු වෙලා තිබුණා. චුන්සු හදා සහ මොකක්ද දෙන්න ඕනේ? සමාන පදය ඇවිල්ලා තිබුණා මෙන්න මේක. චිකිදා දැන් ආයෙත් කැරකිලා වුණත් එන්න පුළුවන්. පිළිපදිනවා කියන අදහස. වැදගත් දේවල් අන්න ඒ වගේ දේවල් පුළුවන් නම් ආයෙ ලියා ගන්න. ආයෙ අපිට හිතන්න පුළුවන් එන්න හැකියාවක් තියෙනවා. චුන්සු හදා නැත්තම් චිකිදා කියලා කියන්නේ සමාන පදයක්. මොකද පිළිපදිනවා කියන අදහස. නෙගුගින් කියලා කියන්නේ කොරියානුවන්ට මේ රට ඇතුලේ ඉන්න අය. නෙගුගින් ගල්ලෝජාරල් කූහගි ඔරේෝසෝ. ඒ කියන්නේ හොයාගන්න අපහසු නිසා මේ රට ඇතුලේ ඉන්න අයව හොයාගන්න අපහසු නිසා කියන අදහස. ඔරේෝසෝ. අපහසු නිසා. හරි මේකේ සාමාන්‍ය ප්‍රස්ථාර ප්‍රශ්නයක් කරනවා නම් ඔයාලා බලන්න ටක් ගාලාම දැන් විභාගයට ආපු ගමන් මොකද්ද වඩාත් වැඩි එක වඩාත් වැඩිම එක ටක් ගාලා හිතට දාගත්තා වඩාත් අඩුම එක මොකද්ද හිතට දාගත්තා ටක් ගාලා ප්‍රශ්නේ උත්තර ටික බැලුවා ටක් ගාලා ප්‍රශ්න උත්තර ටික බැලුවා ඉංගොන් පීරල් චුරිගි වීහෙසෝ මේ කම්කරු පිරිවැය අඩු කිරීම උදෙසා ෂනන් පියොයිල් කියලා කියන්නේ මේ භාවිතා කරන අනුපාතය පියුල් කියලා කියන්නේ අනුපාතය ඉල්වීරෝ මන්තා කියලා කියන්නේ පළවෙනි තැනට වැඩිලු. ඒ කියන්නේ පළවෙනි ස්ථානයට යා වැඩියෙන්ම ඉන්නවා කියන අදහස. මේ ඉන්ගොන් පී කියන එක පළවෙනි තැනට වැඩියෙන්ම ඉන්නවද? නෑ නේද? 113යි. පළවෙනි තැනට වැඩියෙන්ම ඉන්නේ 130. කුක්නේ කියලා කියන්නේ ළමයි රට තුල කල්ලෝජාරල් ඔද්ගි මොත්හේසෝ කියලා කියන්නේ මේ කම්කරුවන් ඔත්තා කියලා කියන්නේ ළමයි ලබා ගන්නවා කියන අදහස. එතකොට මේ ලබා ගන්න බැරි නිසා ෂනන් පියුල් කියලා කියන්නේ භාවිතා කරන අනුපාතය පන්නිසන් නිම්නිදා භාගයකටත් වඩා වැඩිලු. භාගයකටත් වඩා වැඩිලු. මම හිතන්නේ මේක 150ට වැඩි එකක්වත් නැහැ. 150ට වඩා එකක්වත් නැහැ. පන් කියලා කියන්නේ හරියටම භාගයක්. එතකොට දැන් මේකේ 50ට වැඩි එකක්වත් නැහැ. දැන් කුක්නේ කල්ලෝජා කියලා කියන්නේ නම් මෙතන මේ නෙගුගින් කියන එක තමයි මෙතන ගන්න පුළුවන්. අර වචන මතක තියාගන්නත් ඔයාලා ඕනේ. සමාන පද. කුක්නේ කල්ලෝජා නැත්තම් නෙගුගින්. නෙගුගින් කල්ලෝජා. ඔන්න සමාන පදයක් ඒ දෙක. එතකොට යාලා ලබා ගන්න බැරි නිසා ඒක ඇවිල්ලා 128යි එකතු වෙලා තියෙන. එතකොට ඒක අපිට ගන්න බෑ. ඒක වැරදි. චීසි හදා කියලා කියන්නේ මොකද්ද ළමයි? චීසි හදා. චීසි හදා කියලා කියනවා. මොකද්ද? චීසි හදා කියලා කියන්නේ මොකක් හරි යම් කිසි කෙනෙක්ට අපි උපදේශක් දෙනවා නම් මේක මෙහෙම කරන්න මෙන්න මේ විදිහට කරන්න උපදේශක් දෙනවා. අර ඒ චීසිරල් චල්
තරදානන් කියලා කියන්නේ ඒ දෙන උපදෙස් වගේ දේවල් හරියට පිළිපදින කියන අදහස් හරියට අනුගමනය කරන මේ තරදා කියලා කියන්නේ අනුගමනය කරනවා නැත්තම් පිළිපදින අන්න ඒ අදහසට ඉමීරෝ ඒ අදහසට ෂණන් කියලා කියන්නේ භාවිතා කරන පියවුල් කියලා කියනවා අනුපාතය චෙයිල් චොක්දා කියලා කියන්නේ වඩාත් අඩුයිලු. මෙන්න මේ කොටස තමයි ඔයාලා බලන්න ඕනේ. මේ 120ක් තියෙන කොටස තමයි බලන්න ඕනේ. මේ වැඩවල තියෙන ওই මේ මාර්ග උපදේශන අපි නැත්තම් උපදෙස් වගේ දේවල් කියන අදහස. ඒක වඩාත් අඩුයිලු නෑ වඩාත් අඩු එක අපි කලින්ම මාක් කරගත්තා. මොකද්ද වඩාත් අඩු එක ඇවිල්ලා රැකියා අඩු නිසා කියන එක. වැරදි. කින්සිගන් කියලා කියන්නේ ඔරේ කියන අදහස ගන්න පුළුවන්. ඔරේ සිගන් කියන එකට සමානයි. කින්සිගන් ඔරේ සිගන්. දිග වෙලාවක් ලොකු වෙලාවක් කියන අදහස. දිග වෙලාවක් නැත්තම් ලොකු වෙලාවක්. ඉරල් සිකිල්සු ඉසෝසෝ මේ සික්කිදා කියලා කියන්නේ ළමයි මොකක් හරි කෙනෙක්ට අපි මේ වැඩක් පවරනවා කියන අදහස. වැඩක් කරන්න කියලා කියනවා. සිකිදා පවරනවා නැත්තම් වැඩක් කරන්න කියලා කියනවනේ. ඉරල් සිකිල්සු ඉසෝසෝ අර ඒක පවරන්න පුළුවන් නිසා ඒක කරන්න කියලා කියන්න පුළුවන් නිසා අන්න ඒ භාවිතයට යොදා ගන්න අනුපාතය ෂනන් පියෝවිල් ඒ අනුපාතය චෙයිල් මන්තා ගොඩාක් වැඩිලු. හරි නේද? ඔරේ සිගන් කන්මු කියන එක 130ක් තියෙනවා. 130ක් එකතු වෙලා තියෙනවා. එහෙනම් 7 වෙනි ප්‍රශ්නෙට එකතු වෙන්න ඕනේ උත්තරේ 4 වෙනි පිළිතුර. 4 වෙනි පිළිතුර. 7 වෙනි ප්‍රශ්නෙට ඔයා 4 වෙනි පිළිතුර ගහලා තියෙනවා නම් නිවැරදි. ප්‍රශ්න 7න් 7ම හරි කවුද? ප්‍රශ්න 7න් 7ම හරි මම. කවුද? ප්‍රශ්න 7න් 7ම හරි. මගේ හරි සර්. හරි. එහෙනම් අසෙන් ඔයා මේ පාර 100න් 100 ගහයි නේද අනිවාර්යෙන්. 100න් 100 පුළුවන් නේ? ගිය පාර 170යි සර්. ගිය සැරේ 170. එහෙනම් මේ පාර මං හිතනවා 100න් 100 අනිවාර්යෙන්ම ගන්න පුළුවන් වෙනවා. හරි. බලන්න ළමයා 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේ මොකද්ද බලන්න එකතු වෙලා තියෙන්නේ? 8 වෙනි ප්‍රශ්නේ එකතු වෙලා තිනවා. ඊ සරාම්මේ චිරීනන් මෝසිම්නිකා මොකක්ද මෙයාගේ මේ තනතුර මෙයා මේ දැන් ඉන්න තනතුර මොකක්ද කියලා අහනවා. ඊ සරාම් මේ පුද්ගලයාගේ චිරීනන් කියලා කියන්නේ තනතුර මෝසිම්නිකා මොකක්ද කියලා අහනවා. තනතුර මොකක්ද කියලා අහනවා. මේක මට මේ පේන විදිහට මේ මියොන් හම් එකක්. මියොන් හම් කියලා කියන්නේ මොකක්ද ළමයි? නේම් කාඩ් එක සර්. ඕ නේම් කාඩ් එක. මියොන් හම් කියලා කියන්නේ නේම් කාඩ් එක. වාගේ වා හිතන්න නිකන් අර මේ ඔය ගොඩාක් ඔය ආයතනවල ප්‍රධානීන් ඒ වගේම ආයතන වලටත් එකතු කරනවා ව්‍යාපාරික කාඩ්පත. ව්‍යාපාරික කාඩ්පත. එයාගේ ෆෝන් නම්බර් එක, එයා වැඩ කරන ස්ථානය, එයාගේ තනතුර, අර ඒ වගේ දේවල් වැඩ කරන ඇඩ්‍රස් එක, අර ඒ වගේ දේවල් එකතු වෙලා තියෙනවා. මේ මියොන් හම් එකක් තමයි මෙතන මේ එකතු වෙලා තියෙන්නේ. තේසොන් CNC කියන මේ ආයතනයේ වැඩ කරන කෙනෙක්ගේ මියොන් හම් එකක් තමයි ළමයි මේ එකතු වෙලා තියෙන්නේ. තේසොන් CNC නෙමෙයි මොකද්ද මේ ENC තේසොන් ENC කියන මේ ආයතනයේ කවුද එයාගේ නම? පක්සොන් හුවන් කියන කෙනාගේ මියොන් හම් එක. එයාගේ තනතුර ලියලා තියෙනවා ළමයි කොන්ජන්ජන්. තනතුර දීලා තියෙනවා කොන්ජන්ජන්. තනතුරක් එකතු වෙලා තියෙනවා. ඒ වගේම ෆෝන් නම්බර් එකක් දීලා තියෙනවා. ආයේ පහළ දාලා තියෙනවා ඇඩ්‍රස් එකක් එකතු වෙලා තියෙනවා. ඇඩ්‍රස් එක එකතු වෙලා තියෙනවා. එයා මෙතන මේ කරන එයාගේ මේ වැඩ තමයි මෙතන මේ එකතු වෙලා තියෙන්නේ. මෙයාගේ කරන වැඩ දාලා තියෙනවා කක්චොන් යොන්චොප් පේගුවන් ටෙන්ක චෙජක් චොන්මුන්. චෙජක් කියලා කියන්නේ මේ සෙන්සන් හදා කියන එකට සමාන පදයක්. චෙජක් හදා. මොකද්ද චෙජක් හදා කියලා කියන්නේ? නිෂ්පාදන කියන අදහස. අන්න ඒ අදහස ලියා ගන්න ඔයාලා. ඒක වටිනවා.
නිෂ්පාදනය කරනවා කියන අදහස. සෙන්සන් චෙජක් කියලා කියන්නේ නිෂ්පාදන. මේ චොන්මුන් කියලා කියන්නේ එයා ඒකෙන් ඉන්න එයා ප්‍රවීණෙක් කියන අදහස. චොන්මුන්ගා කියලා කියන්නේ දැන් ඔයා හිතන්න ඔයාලට හොඳට යොන්චොප් කරන්න පුළුවන්. යොන්චොප් කරන්න පුළුවන් නම් යොන්චොප් චොන්මුන්ගා. ඒ කියන්නේ හොඳට බෑල්ඩින් කරන්න පුළුවන් කිය ඔයා ඒකේ ඉන්න විශිෂ්ටයා. හොඳම කෙනා කියන අදහස චොන්මුන්ගා. චොන්මුන් කියලා කියන්නේ ඒකේ විශිෂ්ටයා කියන අදහස හොඳම කෙනා. මේ පේගුවන් කියලා කියන්නේ පයිප්, යොන්චොප් කියලා කියන්නේ වෑල්ඩින්. අපි දැන් කතා කරා වෑල්ඩින්. කක්ජොන් කියලා කියන්නේ මේ එක් කියන අදහස. එක් කියන අදහස. ටැංකි වලට කියන්නේ ටැංක කියලා කියන ටැංකි කියන අදහස. එතකොට මේකට උත්තරේ ගන්න පුළුවන් කීයද? දෙක සර්. ඕ මෙයාගේ තනතුර. මොකද තනතුර මෙයාගේ? කොංජන්ජා. කොංජන්ජන් තමයි මෙයාගේ තනතුර. දෙවෙනි පිළිතුර. පක්සොන් හියොන් කියලා කියන්නේ නම. ටේසොන් කියලා කියන්නේ කම්පැනි මේ ආයතනයේ නම. චොන්මුන්ගා කියලා කියන්නේ අපි කලින් කතා කරා අයා ඒකේ ඉන්න විශිෂ්ටයා හොඳම කෙනා කියන අදහස. චොන්මුන්ගා. ඔයා හිතන්න ඔයාට හොඳටම චිත්‍ර අඳින්න පුළුවන්. චිත්‍ර ඇඳලා ඔයාට හොඳට සහතික තියෙනවා. සහතික තියෙනවා ඔයා ඒකේ ඉන්න විශිෂ්ටයා. එනම් ඔයා ඒකේ ඉන්න චොන්මුන්ගා විශිෂ්ටයා කියන අදහස ගන්න පුළුවන්. චොන්මුන්ගා. ආයේ 9 සහ 10 ප්‍රශ්න දෙක එකතු වෙලා තියෙනවා පින්කන් ප්‍රශ්න දෙකක්. බලන්න 9 වෙනි ප්‍රශ්නේ එකතු වෙලා තියෙනවා ක්‍යොතොන් සගෝරල් තන්හන් චොගි ඉස්සයෝ. ක්‍යොතොන් සගෝරල් තන්හන් චොගි ඉස්සයෝ. මේ අනතුරුවලට මේ ප්‍රවාහන අනතුරුවලට තන්හදා කියලා කියන්නේ ලක් වෙනවා කියන අදහස. මේ තන්හදා කියන එකට එකතු වෙලා තියෙනවා නංචොගි ඉස්සයෝ නංචොගි ඉත්තා කියන ව්‍යාකරණ කොටස. නංචොගි ඉත්තා කියන ව්‍යාකරණ කොටසේ අදහස මොකද්ද? මේ අපේ ළඟදී විභාගෙ ලියන්න ඉන්නේ ASEAN. මොකද්ද මේ අදහස? නංචොගි ඉත්තා කියන ව්‍යාකරණ කොටසේ අදහස මොකද්ද අපි ගන්නෙ? මේක සර් ඒක මේ මුහුණ දීලා තියෙනවද කියලා? අන්න හරි. මුහුණ දීලා තියෙනවද? මේ වගේ දෙයක් මේ වගේ දෙයකට ලක් වෙලා තියෙනවද කියලා අහනවා. ඔව් කියොතොන් සාගෝරල් තන්හන්ජෝගි ඉස්සයෝ මේ ප්‍රවාහන අනතුරකට ලක් වෙලා තියෙනවද? ඔරයෝසල්තේ මේ පොඩි කාලයේ ඡායේ කියලා කියන්නේ වාහනයකට හිස්තැනක් දීලා තියෙනවා. බොන්හන්ජෝගි ඉත්තා මේ ව්‍යාකරණ කොටසක් ළමයි එකතු වෙලා තියෙන්නේ. මොකද්ද මේ ව්‍යාකරණ කොටස? ඉල්බොන් හදා ඉල්බොන් කියලා කියන මේ ව්‍යාකරණක තමයි වා හිතන්න. දැන් මෙතනින්ම අපි ගමුකෝ. අපි උත්තරේ අරගෙන මේ ව්‍යාකරණ කොටස කතා කරමු. මෙතන තියෙනවා තොරෝජිදා කියන වචනෙන් ව්‍යාකරණ කොටසත් එක්ක එකතු වෙලා එන්න ඕනේ. එතකොට එල්බොන් හන් කියන එක. ඒතර තොරෝජිදා කියලා කියන්නේ මොකක් හරි ස්ථානයක ඉඳලා පහළට වැටෙනවා කියන අදහස. තොරෝජිදා සමාන පද විදිහට අපිට ගන්න පුළුවන් ළමයි චූරක් කියන චුරක් අදහස හදා. ගන්න පුළුවන්. චූරක් හදා කියලා අදහස ගන්න පුළුවන්. ඊළඟට මේ කීම් කියලා කියන්නේ මේ කීදා කියන වචනෙන් එකතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි මැෂින් එකකට අපි හිර වෙනවා වගේ අදහසක් ගන්න පුළුවන්. අපි ඒකේ පුංචි පින්තූරයක් බලමු. බලන්න මෙතන මෙයාගේ මේ බෑග් එක වගේ එතන හිර වෙලා තියෙනවා. ආයේ මෙතන බලන්න මේ කෙනා කෝච්චිය වගේ නේද? කෝච්චියක් වගේ තමයි තියෙන්නේ. ඒතර චිහාචොල් එක. මේ චිහාචොල් මොනේ කියෝ ටචින් සෙන්ගික්. ඒ කියන්නේ මේ චිහාචොල් එකේ තියෙන මේ දොරට හවු වෙලා තුවාල වුණු සෙන්ගෙක් කියලා කියන්නේ මගියෙක් කියන අදහස. කියන්නේ හිර වෙනවා වගේ අදහසක් ගන්න පුළුවන්. හිර වෙනවා වගේ අදහසක් දෙනවා.
පුචිත් හිදා කියලා කියන්නේ ගැටෙනවා කියන අදහස. ගැටෙනවා. මේකට සමාන පදේ විදිහට අපිට ගන්න පුළුවන්. සමාන පදේ විදිහට ගන්න පුළුවන්. චුන්දොල් හදා. සමාන පදේ විදිහට ගන්න පුළුවන්. චුන්දොල් හදා. කිගේ කම්ගිදා මේකේ මුල් වචනේ කිගේ කම්ගිදා කියලා කියන්නේ මැෂින් එකකට හවු වෙනවා. වචනේ ගියා නේද? කිගේ කම්ගිදා මැෂින් එකකට වගේ හවු වෙනවට අපිට ගන්න පුළුවන්. මේ කම්ගිදා කියන වචනේ. කම්ගිදා කියන වචනේ. එහෙනම් 9 වෙනි ප්‍රශ්නේට මොකද්ද එන්න ඕනේ? සාමාන්‍යයෙන් වහනයක් නම් ළමයි ඕසර් මොකක්ද? වහනයක් නම් පුදිත් හද පුජිත් හිදා. මොකද්ද? හැප්පෙනවනේ, ගැටෙනවා කියන අදහස. නැත්නම් චුන්දොල් කියලා ආවත් චුන්දොල්. සමාන පද. චුන්දොල්. තුන්වෙනි පිළිතුර. 10 වෙනි ප්‍රශ්නේ බලන්න. 10 වෙනි ප්‍රශ්නය. ඔයන් ඉරෝයිල් මදා ඉරෝයිල් ඉරිදා දවසට මදා කියලා කියන්නේ හැම කියන එකම. හැම. මෙන්න සෑම ඉරිදාවකම හැම ඉරිදාවකම 외국인 ලියොක් 지원 센터에 갑니다. 외국인 ලියොක් 지원 센터에 갑니다. මේ විදේශීය මිනිස් බල සැපයුම් මධ්‍යස්ථානයට යනවලු. මේ සෙන්ටර් එකට යනවා කියන අදහස. සෙන්ටර් එකට යනවා. කගොසේ කියලා කියන්නේ ඒ ස්ථානයේ කගොසේ කියලා කියනවා ඒ ස්ථානයේ නැත්තම් ඒ තැනේ හංගුගෝදෝ කොරියානු භාෂාවත් පෙව්ගෝ කියලා කියන්නේ ඉගෙනගෙන චිංගුදෙල්දෝ යහළුවන්වත් සගිල්සු ඉස්සම්නිදා යාළු කරගන්න පුළුවන් නැත්තම් එයාලව එකතු කරගන්න පුළුවන්. එයාලත් එක්ක මිත්‍රශීලී වෙන්න පුළුවන් කියලා කියනවා. සගිල්සු ඉස්සම්නිදා. සගිල්සු ඉස්සයෝ. අපි දැන් සාමාන්‍යයෙන් ගෑල් ළමෙක් පිරිමි ළමෙක් යාළු වෙනකොටත් අපිට ගන්න පුළුවන් සගිදා කියන වචනේ. සගිදා. උරි සගිල්ලේයෝ ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්න. අන්න ඒ වගේ අදහසටත් සගිදා කියන අදහස ගන්න පුළුවන්. දැන් මෙතන නම් ඇවිල්ලා කොරියානු භාෂාවත් ඉගෙනගෙන ඒ සෙන්ටර් එකේ ඉන්න යාළුවොත් එක්ක මිත්‍ර වෙන්න, මිත්‍රශීලී වෙන්න හැකියාවක් තියෙනවා කියලා කියනවා. දැන් මෙතන ව්‍යාකරණ ටිකක් එකතු වෙලා තියෙනවා නේද? මේ රෝ කියලා කියන්නේ මොකද්ද? අසෙන් මොකද්ද රෝ කියලා කියන්නේ? චලන යම් කිසි චලන ක්‍රියාවක් ක්‍රියාපදයක් සර් කරෝ ඔව් එකට එන්න බෑනේ සර් කොහොමදවත් එන්න බෑ. මේක මොකක් හරි දෙයක් කිරීමට කියන අදහස ගන්න පුළුවන්. කාමියොන් කියලා කියන්නේ යනවා නම් if කියන එක ඉංග්‍රීසි වලින් කරනවා නම් යනවා නම් මෙතන නම් යනවා නම් කියන අදහස. කජිමන් කියලා කියන්නේ මොකද්ද? නමුත් නමුත් කජිමන් යන නමුත්. කදරොක් කියලා කියන්නේ මේ තොරොක් කියන වචනෙට ඔයාලා පාඩම් කරගන්න ලේසි සාමාන්‍යයෙන් මේකට මේ වීහේසෝ කියන වචනය එකතු කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒක හරි මේ ලේසියෙන් මතක තියාගන්න. මොකද්ද වීහේසෝ කියලා කියන්නේ? වීහේසෝ කියලා කියන්නේ මොකද්ද මේ වචනේ තේරුම? යාම වෙනුවෙන් උදෙසා නැත්තම් වෙනුවෙන් කියන අදහස. උදෙසා නැත්තම් වෙනුවෙන් කියන අදහස. වීහේසෝ කියන එක දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒක පාඩම් කරගෙන මේ තොරොක් කියන ව්‍යාකරණ කොටසට මතක තියාගන්න පුළුවන්. මේ තොරොක් කියන ව්‍යාකරණ කොටස මතක තියාගන්න පුළුවන්. උදෙසා නැත්තම් යාමට වගේ අදහසක් දෙන්න පුළුවන්. මෙතන ඇවිල්ලා මේ අරමුණක් තමයි ගැප් වෙලා තියෙන. අරමුණක් තමයි මේ තොරොක් කියන ව්‍යාකරණ කොටසත් එක්ක එකතු වෙලා තියෙන්නේ. අපි එක උදාහරණ කොටසක් බලමු මේ තොරොක් කියන ග්‍රැමර් කොටසට. එතකොට ආයෙ ඔයාලට ඒක අමතක වෙන්නේ නැහැ. කතා කරන භාෂාවේදී වුණත් හරිය භාවිතා වෙනවා සමහරක් අවස්ථාවල.
මොකද්ද මේකේ කියන්නේ? සිහෝමල් චල් පොදොරොක් කොම්බුරල් යොල්සිමි හේව. ඇයි ළමයි හොඳට පාඩම් කරන්නේ? මොකක් උදෙසාද පාඩම් කරන්නේ මේ? පාඩම් කරන්නේ විහොම් සිහොම් එක මොකද්ද? විභාගයේ හොඳට මූණ දෙන්න. අන්න ඒ තොරොක් කියන එකට පුළුවන් නම් ඔයාලා එකතු කරගන්න මේ මුංජල් මේ වාක්‍ය කොටස. සිහොමල් චල් පොදොරොක්. දැන් මෙතන වීහේසෝ කියන එකත් ඕන දාලා පුළුවන්. චල් පොගි වීහේ. චල් පොගි වීහේ කොම්බුරල් යොල්සිමි හේව. උදෙසා කියන අදහස දෙන්න පුළුවන්. උදෙසා. උදෙසා කියන දෙන්න පුළුවන්. හරි. අපි නම් බලමු මේකේ උත්තරේ මොකද්ද ගන්න පුළුවන් කියලා. ඉරිවල් මදා හැම ඉරිදාවමක මෙන්න මේ සෙන්ටර් එකට යනවලු. ඉතින් ඒ ස්ථානයේ ඉඳලා ඔන්න ඒ ස්ථානෙට කාමියොන් කියන එක අපිට දෙන්න පුළුවන්. කාමියොන් යනවා නම් හංගුගෝදෝ පෙව්ගෝ කොරියානු භාෂාවත් ඉගෙනගෙන චිංගු දෙල්දෝ සගිල්ස් වෙස්සම්නිදා. යහළුවන්වත් එකතු කරගන්න පුළුවන්. යාළුවන්වත් මිත්‍රශීලී කරගන්න පුළුවන් කියන අදහස. 10ට එන්න උත්තරේ දෙවෙනි පිළිතුර. 10ට එනවා 2 දෙවෙනි පිළිතුර. හරි ප්‍රශ්න 10න් 10ම හරි. හරි නේද? හරිද? 11 සහ 12 ප්‍රශ්න දෙක එකතු වෙලා තියෙනවා. තාම් සොල්මියොන් ඒ පහත පැහැදිලි කිරීමට අනුව අල්මජන් ඔහීරල් කොරසිප්සියෝ ගැලපෙන වචනය තෝරන්න. ගැලපෙන වචනය තෝරන්න. අල්මජන් නිවැරදි නැත්නම් ගැලපෙන වචනය තෝරන්න. ඉල්සි චොගරෝ කියලා කියන්නේ ළමයි తాවකාලිකව කියන අදහස. ඉල්සි චොගරෝ తాවකාලිකව හේසායේ ඔයා වැඩ කරන තැන හේසායේ සමාගමේ සාජොනී සෙන්ග්යෝ කියලා කියන්නේ ප්‍රශ්නයක් ඇති වෙලා හේසායේ ආයතනයේ ඔම්මුරල් වැඩ ඉල්චොන් කිගං තොන්නන් මේ වැඩ කරන මේ ඒ කාල සීමාව කියන අදහස ගන්න පුළුවන් මෙතන තනි වචනයක් විතර මේ වැඩ කරන කාල සීමාවේදී ස්විනන් ගොස මල් හම්නිදා ස්විනන් ගොසල් මල් හම්නිදා දැන් සාමාන්‍යයෙන් ඔයා හිතන්න වැඩ කරන තැන වැඩ කරන ස්ථානයේදී මොකක් හරි යම්කිසි ගැටලුවක් නිසා ඒ ප්‍රශ්න නිසා ඒ తాවකාලිකව ඔයා පුංචි නිවාඩුවක් අරගන්න නැත්නම් හේසායකින් ඔයාලට නිවාඩුවක් දෙනවා ඒ මොකක් හරි ප්‍රශ්නයක් නිසා. අන්න ඒකට කියන වචනය. අන්න ඒකට කියන වචනය තමයි අපි මෙතනදී හොයන්න ඕනේ. ශ්‍රීනන් ගොසල් මල්හම්නිදා. මේ විවේක ගන්නවා කියන එකට කියනවා කියලා මේ කියනවා මල්හම්නිදා කියනවා. සාමාන්‍යයෙන් අපි ආයතනය කරගෙන යනකොට එකපාරටම ළමයි බංකොලොත් වෙලා ගියා නම් කිසිම ආදායම් මාර්ගයක් එන්නේ නැතුව එකපාරට බංකොලොත් වෙලා ඒ ආයතනය වහලා දානවට කියලා කියනවා PA කියලා. බංකොලොත් වෙලා කෙලින්ම ඔක්කොම අයින් වුණාට පස්සේ අපිට ගන්න පුළුවන් PA කියලා. හියොප් කියලා කියන්නේ ඔන්න මේ අපි මේ කතා කරපු දේ. හියොප් කියලා කියන්නේ දැන් මේ කතා කරපු දේ. මොකද්ද? తాවකාලිකව වහන. වහනවා. తాවකාලිකව වහනවා. පොඩ්ඩක් මේකේ වචනේ මතක තියාගන්න පුළුවන්. අපිට හියුමු කියලා අපි කලින් කතා කරා නේද? අර ඉල්චුවිල් සතියන්තේ නිවාඩුයි කියලා අර මොකද්ද මේ මොචිප් එකේ බදවා ගන්න එතන අපි කතා කරා නේද? මේ හිව් කියන වචනේ තිබ්බම නිකන් නිවාඩු කියන අදහසනේ දෙන්නේ මෙතන. එතකොට తాවකාලිකව කියන අදහස වාට මෙතනින් ගන්න පුළුවන්. නිවාඩුවක්. මොකක් හරි යම්කිසි ප්‍රශ්නයක් නිසා తాවකාලිකව වහලා ඔයාලා නිවාඩු ගන්නවා වගේ එකක් දෙන්න පුළුවන්. නිවාඩුවක් ගන්න. නිකන් తాවකාලිකව ආයේ මේක පටන් ගන්නවා తాවකාලිකව නතර කරලා තියෙන. ඉතින් 11 වෙනි එකට පිළිතුර විදියට ගන්න පුළුවන් දෙවෙනි පිළිතුර. යොන්නොප් කියලා කියන්නේ ළමයි විවෘත කරනවා. ඕපන් කියන අදහස. දැන් සාමාන්‍යයෙන් මෙහි ළඟම තියෙන පිනිජොම් එකට හෝ ළඟම තියෙන කඩේකට ගියාම දාලා තිනවා යොන්නොප් කියලා බෝඩ් එක ඉස්සරහින් එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ මේක දැන් ඕපනින් එක තියෙන්නේ. මේක දැන් මේ කඩේ ඇරලා තියෙන්නේ කියන අදහස. කේඔප් කියලා කියන්නේ මොකද්ද ළමයි? කේඔප් කියලා කියන්නේ කේඔප් කියලා කියනවා
අලුතින් වේසා එකක් අලුතින් ආයතනයක් අලුතින් මොකක් හරි කඩයක් ඕනම දෙයක් අලුතින් පටන් ගන්නවා නම් අපි දානවා කේඔප් කියලා. මේක අලුතින් විවෘත කරනවා අලුතින් පටන් ගන්නවා නම් අපිට එකතු කරන්න පුළුවන් මේ කේඔප් කියන වචනේ. කේඔප් කියන වචනේ. කේඔප් කියන වචනේ. මිස් වෙච්ච මොන හරි දේවල් තියෙනවද? මිස් වෙච්ච මොන හරි දේවල්. දැන් මේක කරගෙන යනකොට මට මතක් වුණා මෙන්න මේ කේසොල් හදා. කේසොල් හදා කියලා කියන්නේ ළමයි විවෘත කරනවා කියන අදහස. කේසොල් හදා. විවෘත කරනවා කියන අදහස. කේ ඔප් එකත් එක්කම ඔයාලට මතක තියාගන්න පුළුවන් කේසොල් හදා. විවෘත කරනවා කියන අදහස. හරි. ප්‍රශ්න 11ක් හරි. ඊළඟට බලන්න 12 වෙනි ප්‍රශ්නේ මොකක්ද එකතු වෙලා තින්නේ කියලා. 12 වෙනි ප්‍රශ්නේ එකතු වෙලා තියෙනවා. සේචිබල් චිත්තා කියන වචනේ එකතු වෙලා තියෙන මේ සේචිබල් චියෝ අලුත් ගෙදරක් හදලා අලුත් ගෙදරක් ගොඩනගලා තොරෝ කගෝනා යනකොට හෝ ගෝනා කියලා කියන්නේ හෝ කියන අදහස යනකොට හෝ ඇතුළත් වෙනවා නැත්තම් යනවා කියන අදහස දෙනවා ඉසාරල් හන්හුවේ ගෙවල් මාරු කරාට පස්සේ නැත්තම් ගෙවල් මාරු කරාට පස්සේ මෙතන එකතු වෙන්නේ හෝ කියන අදහස ගෝනා හෝ ඉසාරල් හන්හුවේ ගෙවල් මාරු කරාට පස්සේ අලුත් ගෙයක් හදලා යනවා නැත්තම් ගෙවල් මාරු කරාට පසුව ඊයුත් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අසල්වාසීන්ට ඊයුත් කියලා කියනවා අසල්වාසීන්. ඔන්න අසල්වාසීන් සමග අසල්වාසීන් එක්ක චින්චිරල් කියලා කියන්නේ ඥාතීන් අසල්වාසීන් සහ ඥාතීන් පවුලේ අය පුල්ලෝ කියලා කියන්නේ අමතලා පුල්ලෝ අමතලා චිබල් කුගියොන් සිකිගෝ කියන්නේ ගෙදර නරබන්න දීලා යාට ගෙදර චුට්ටක් යාට බලන්න දීලා එම්සිගල් තේචොප් හනන් ඉල්ලිම්නිදා මේ ආහාර වගේ දේවල් සංග්‍රහ කරනවා තේචොප් හදා කියලා කියන්නේ සංග්‍රහ කරනවා තේචොප් හනන් ඉරිම්නිදා තේචොප් හනන් ඉරිම්නිදා සාමාන්‍යයෙන් අලුත් ගයක් හදලා ඒ ගෙදරට ගිහිල්ලා නැත්තම් ඔයාලා හිතන්න ගෙවල් මාරු කරලා වටපිටාවේ ඉන්න අයට ඒ වගේම ගෙදර ඉන්න ඥාතීන්ට යාළට අමතලා ගෙදර පෙන්නලා ආහාර වගේ දේවල් දීලා මේ කරන දෙයට මොකක්ද අපි කියන්නේ මේ වචනේ තමයි මෙතන අහන්නේ මොකක්ද මේ වචනෙට අපි කියන්නේ අපි කියනවා චිබ්දරි කියලා කියනවා නේද චිබ්දරි ගෙට ගෙවිදීම චිබ්දරි ගෙට ගෙවිදීම චිබ්දරි ඔන්න 12 වෙනි ප්‍රශ්නෙට එන්න ඕන 4 වෙනි පිළිතුර චිබ්දරි හේසික් කියලා කියන්නේ කාර්යාල භෝජන සංග්‍රහය හේසික් කියලා කියනවා කාර්යාල භෝජන සංග්‍රහය චෙසා කියලා කියන්නේ මියගිය ඥාතීන්ව සිහි කිරීමේ උත්සවයක් වක් හරියන්න ඒ වගේ අදහසක් දෙන්නේ මේකෙන් චෙසා මියගිය ඥාතීන් වගේ සිහි කරන දෙයක් මේක චෙසා එක සිහි කිරීම සෙන්නිල් චංචි කියලා කියනවා උපන්දින චංචි කියලා කියන්නේ පාටියට උපන්දින පාටිය උපන්දින පාටිය එහෙනම් 12 වෙනි ප්‍රශ්නෙට උත්තරේ විදියට ආවා චිබ්දරි 4 වෙනි පිළිතුර මේකේ වැදගත් වගේ ඒවට ගන්න පුළුවන් මේ තේචොප් හදා ආගන්තුක සත්කාර සහ ඔය ආහාර වගේ දේවල් සංග්‍රහ කරනවට කියනවා ආගන්තුක සත්කාර සහ ආහාර වගේ දේවල් සංග්‍රහ කරනවා කියන අදහස ගන්න පුළුවන් කුගියොන් හදා කියන වචනය ගන්න ඔයාලා වැදගත්ම වචන මේවල තියෙන අමාරු වචන වලට දැන් සාමාන්‍යයෙන් ඉසා හදා කියන වචන වැදගත්ම වචන දැන් අනිත් වගේ දේවල් නම් ඔයාලා දැනට පාඩම් කරගෙන තියෙන්නේ මේ මුල ඉඳලා කරන අයට නම් සාමාන්‍ය ඊළඟට මේ උත්තර හතරම වැදගත්
හයි 12 වෙනි ප්‍රශ්නය අවසන් වුණා. ඊළඟට දාලා තියෙනවා ඔන්න 13 වෙනි ප්‍රශ්නය. බලන්න ළමයි 13 වෙනි ප්‍රශ්නය මොකක්ද කියන්නේ කියලා. තාම් කරල් ඉල්ගෝ පහත ඡේදය කියවා නෙයොන්ගුවා කතන් ගොසල් කොරසිප්සියෝ. විස්තරය සමග ගැලපෙන දෙය තෝරන්න. විස්තරය සමග ගැලපෙන දෙය තෝරන්න. ගැලපෙන දෙය තෝරන්න. අපි අර කලින් කතා කරානේ 16 නොවන්නේ කතා කරේ මොකද්ද අපි අර 10න් පස්සේ ගෙවන විදිය අන්න මෙතන එකතු වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නය. හා අපි බලමු මේකත් සාකච්ඡා කරලා. හියුයිල් කියලා කියන්නේ නිවාඩු දවසේ. ඔන්න නිවාඩු දවසක ඉල්හාමියොන් කියලා කියන්නේ වැඩ කරාම නම් චුල්ගන් සිගන් පුතෝ වැඩ කරන මේ වැඩ ආරම්භ කරන වෙලාවේ ඉඳලා වැඩ ආරම්භ කරන වෙලාවේ සිට චොන් කියලා කියන ළමයි ඔක්කොම කියන අදහස මේ සියල්ලම වගේ අදහසක් දෙන්න පුළුවන් මෙතන සියල්ලම නැත්තම් ඔක්කොම යොදොල් සිගනන් ෆේචෝ සිගප් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා උදේ 8 සහ 5 කියලා කියන්නේ පැය 8ක කාලයක් මේ පැය 8ක කාලයකට ඔයාලට ගෙවන වැටුප පැයකට ගෙවන වැටුප තමයි මෙතන මේ එකතු වෙලා තියෙන්නේ කීයද ඉල්ජොම් ඕබේරෝ 1.5කට කේසන් හාමියෝ ගෙවනවා කියන අදහස නැත්තම් මේක ගණන් හදනවා කියන අදහස දෙන්න පුළුවන්. කේසන් හදා. ගණන් හදලා. මේ මියෝ දාන්නේ යොන්ග්යොල්ලොමි කියලා කියන්නේ කොරියානු භාෂාවේ යොන්ග්යොරොමි කියලා කියන්නේ වාක්‍ය දෙකක් එකට එකතු කරනකොට තමයි මේ මියෝ කියන එක එකතු කරන්නේ. දැන් මෙතනත් ඇවිල්ලා එතකොට ඔයාලට සමාන විදිහට අපිට නිකන් එකතු කරන්න පුළුවන්. ගෝ කියන එක. ගෝ කියන එක මෙතනට දාන්නත් හරි. වාක්‍ය දෙකක් එකතු කරන්න තමයි යොදාගන්නේ. කියන්නේ දැන් මෙතන නම් එනම් ගණන් හදන අතර යොදොල් හිගනල් නොමමියොන් කියලා කියන්නේ පැය 8ක කාලය ඉක්මවා ගියාට පස්සේ පැය 8ක කාලය ඉක්මුවාට පස්සේ තූබේරෝ කේ සනල් හම්නිදා. මොකද්ද තූබේ කියලා කියන්නේ? තූබේ කියලා කියන්නේ දෙගුණයක් සර්. අන්න හරි. දෙගුණයක් ගණන් හදලා දෙගුණයක් ඒක මේ කැල්කියුලේට් කරලා දෙනවලු. දෙගුණයකින් ලබා ගන්න පුළුවන්. කරිගෝ ඔන්න තව දෙයක් කියන්න හදන්නේ. ඒ වගේම හිවුල් පමේ ඔන්න නිවාඩු දවසේ රාත්‍රියේ පමේ කියලා කියන්නේ රාත්‍රියේ යොල්සිගා කියලා කියන්නේ 10 යොල්සිගා 10 නොමමියොන් කියලා කියන්නේ ඉක්මුවට පස්සේ මේ 10න් පස්සේ 10 ඉක්මුවට පස්සේ සිගප් ඒ ඔන්න පැයක වැටුප ඊජොම් ඕබේරෝ කියලා කියන ඔන්න 2.5කට කේසංහායෝ සුදනල් පත්සම් නිදා. කේසංහායෝ සුදනල් පත්සම් නිදා. ඔන්න ඒ වගේ ගණන් හදලා සුදන් කියලා කියන්නේ දීමනා වගේ දේවල් ලබනවා කියන අදහස. පත්සම් නිදා කියලා කියනවා ලබනවා කියන අදහස. සුදන් කියලා කියන්නේ ළමයි දීමනා කියන අදහස. සුදන් දීමනා කියන අදහස. සුදන් දීමනා. දැන් සාමාන්‍යයෙන් කොරියාවේ උදේ 8 ඉඳලා හවස 5 වෙනකන් ඔයාලා දැන් මෙහෙට ආවට පස්සේ උනත් උදේ 8 සහ 5 තමයි මේකේ තියෙන ඔන්න පැය 8ක කාල සීමාව. මේ පැය 8ක කාල සීමාවෙන් පස්සේ සාමාන්‍යයෙන් කම්පැනි අනුව වෙනස් වෙනවා. සමහරක් වෙලාවට සමහරක් අයගේ උදේ 7:00 පටන් ගන්න කම්පැනි තියෙනවා. සමහරක් අය උදේ 8 නැත්තම් 8:00 පටන් ගන්න කම්පැනි තියෙනවා. දැන් මම වැඩ කරන තැන නම් උදේ 8 සහ හවස 5 තමයි තියෙන්නේ. ඒතර හවස 5ට ඕෆ් වෙනවා. ඕෆ් වුණාට පස්සේ 5 මාරේ ඉඳලා යොන්ජන් කරමු. මේ චනොප් ඒ කියන්නේ අතිකාල වැඩ පටන් ගන්නවා. එතන ඉඳලා අතිකාල වැඩ ඉස්සරහට යනවා. ඒ ගෙවන විදි තමයි මේ ප්‍රශ්نين කියලා තියෙන්නේ. ඒ ගෙවන ආකාරයන් පිළිබඳ තමයි එකතු වෙලා තියෙන්නේ. දැන් 13 වෙනි ප්‍රශ්නේ බලන්න එනම් පළවෙනි පිළිතුර. කිබොන් සිගප් කියලා කියන්නේ මොකද්ද? අවම පැයක වැටුප. පැයක වැටුප යොන්ජන් සිගබන් පිසත් හම්නිදා.
기본 시급 구함에 අවම වැටුප කාලේ පැයකට ගෙවන වැටුප සහ යොන්ජන් සිගපන් පිසත්තම්නිදා මේ අතිකාල මේ වැඩ කරන මේ පැයක වැටුපත් එක්ක සමානයිලු. සාමාන්‍යයෙන් උදේ වැඩ කරන මේ වැඩට දෙන ගානයි හවස යොන්ජන්කමු තැන වැඩ කරන ගානයි සමානයිද? සමානයිද නෑ නේද? වෙනස්. ඊළඟට දාලා තියෙනවා හිවිල් සිගපන් කිබොන් සිගප් පොදා චොක්සම්නිදා. ඕ ඒක ගොඩාක් වැඩි වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් නිවාඩු වැඩ කරනකොට සාමාන්‍යයෙන් මොකද අපි සාමාන්‍යයෙන් මෙහි නම් කියනවා දෙගුණයක් දෙනවා කියලා. නෑ නේද? ඒතකොට ඒකත් වැරදි. කිබොන් සිගප් පොදා මේ අවම වැටුපට වඩා අඩුයි කියලා ගන්න බැහැ. වැරදි. ඊළඟට දාලා තියෙනවා යොල්සි නොම්කේ ඉල්හාමියොන් ඔන්න 10 ඉක්ම වැඩ කරාම නම් 10 ඉක්මවා වැඩ කරාම නම් සිගප් සුදානී චෙයිල් මන්සම් නිදා සිගප් කියලා කියන්නේ පැයක මේ දීමනා වඩාත් වැඩිලු. පැයක දීමනා වඩාත් වැඩිලු. හරි නේද සාමාන්‍යයෙන් යොල්සි නොම්කේ ඊළම සිගප් සුදානී චෙයිල් මන්සම් නිදා වඩාත් වැඩි කියලා කියනවා. සාමාන්‍යයෙන් යොල්සි 10 ඉක්මවා වැඩ කරාම දාලා තිබ්බනේ යොල්සි නම මිය සිගප් මේකේ දාලා තියෙනවා. ඔව් සර් උත්තරේ 3 තමයි නේද? උත්තරේ 3 ගමයි ගන්න පුළුවන්. ඊජොම් ඕබේරෝ කේසංහායෝ සුදනල් පස්සම්නිදා. ඔව් 10ට ඉක්මවා වැඩ කරාට පස්සේ දැන් මේකේ සමස්තය අපි ගත්තට පස්සේ අපිට ගන්න පුළුවන් තුන්වෙනි පිළිතුර. 전 8시간은 지갑이 제일 많습니다. 전 කියලා කියන්නේ ඔක්කොම කියන අදහස. යොල් සිගන් කියලා කියන්නේ 8시간 කියලා කියන්නේ පැය මේ 8ක කාලේ. සිගප් කියලා කියන්නේ පැයකට ගෙවන වැටුප. චේල් මන්සම්නිදා කියලා කියන්නේ වඩාත් වැඩිලු. නෑ නේද? අනිත් ඒවාට වඩා ඒක ඒ උදේ කාලේ වැඩ කරන එක සාමාන්‍යයෙන් සාපේක්ෂව අඩුයි නේද? උත්තරේ එන්න ඕනේ 13ට තුන්වෙනි පිළිතුර. හරි ප්‍රශ්න 13ක් අපි සාකච්ඡා කරා. ඊළඟට බලන්න 14 වෙනි ප්‍රශ්නය. 14 වෙනි ප්‍රශ්නය. චිහාචොල් ප්‍රශ්නයක් එකතු වෙලා තියෙනවා. චිහාචොල් ප්‍රශ්නය. බලමු චිහාචොල් ප්‍රශ්නේ. 한국의 지하철은 코리아의 우만둠리에 한국의 지하철은 코리아의 우만둠리에 안전하가 අදාහගලා කියන්නේ ආරක්ෂණ අදහස. 안전하가 ආරක් චුට්ටක් කියලා වගේ. ඔයාලට මගේ කඩහඬ එහෙම කැඩි කැඩි ඇහෙන්නේ නැහැ නේද? එහෙම ප්‍රශ්නයක් තියෙනවද? කඩහඬ ටිකක් කැඩි කැඩි වගේ ඇහෙනවද? අසෙන්. නෑ සර් මට නම් හොඳට ඇහෙනවා සර්. අනිත් කට්ටියට කොහොමද දන්නේ? ප්‍රශ්නයක් නැහැ නේද? 지하철 කියලා කියන්නේ උමන්දුම්රිය. 안전하고 කියලා කියන්නේ ආරක්ෂිත අතර 교통카드를 사용할 수 있어서 මේ ටීමනී කියලා කියන අපි 교통카드 මේ ඔය ප්‍රවාහන කාඩ් පත 사용할 수 있어서 භාවිතා කළ හැකි නිසා ඉයොන් හගිගා භාවිතා කිරීම 편리합니다. පහසුයිලු. 편리합니다. පහසුයි. 편리합니다. පහසුයි. යොගොම්දෝ තරන් කියවතොනල් පිහේ මේ ගාස්තුවත් තරන් කියවතොන් කියලා කියන්නේ වෙනත් ප්‍රවාහනත් එක්ක සසඳන විට පිහේ කියලා කියන්නේ සසඳනවට දැන් මෙතන එකතු කරන්න පුළුවන් සසඳනකොට ශගෝ කියලා කියන්නේ මිල අඩුයිලු ශගෝ මිල අඩුයි ඒ වගේම
සේබියොක් පුතෝ පාන්දර ඉඳලා පම් 넷게 까지 ගොඩාක් රෑ වෙනකං 이용 할 수 있습니다. භාවිතා කළ හැකිය. 이용 할 수 있습니다. භාවිතා කළ හැකිය. 이용 할 수 있습니다. භාවිතා කළ හැකිය. සෞරේනන් කියලා කියන මොකක්ද? සෞල් නගරයේ යොරෝ චිහාචොරි ඉන්නන්දේ විවිධ උමන්දුම්රිය තියෙන අතර විවිධ උමන්දුම්රිය තියෙන අතර හෝසෝන් මදා හෝසෝන් කියලම කියන්න මොකක්ද ළමයි හෝසෝන් කියලා කියන්නේ හෝසෝන් කියලා කියන අපි සාමාන්‍යයෙන් ඔය මේ මන්තීරුව වේදිකාව වගේ අදහසක් දෙන්න පුළුවන් මන්තීරුව නැත්තම් වේදිකාව මේ ඒ වේදිකාවන් හැම වේදිකාවකම මදා කියලා කියන්නේ හැම කියන අදහසම එක මේ හැම වේදිකාවමක සෙක් කියලා කියන්නේ පාට සෙක් පාට තෙගී පාට හරගි තෙමුණේ වෙනස් නිසා කගෝෂිපන් යොගල් ශිප්කේ චජල් ස්විස්සම්නිදා ඔන්න ඒ කියන්නේ යන්න කැමති යොක් එකක් තියෙනවන යන්න කැමති මේ ස්ටේෂන් එකක් තියෙනවනං ශිප්කේ කියලා කියන්නේ පහසුවෙන්ම චජල් ස්විස්සම් නිදා හොයාගන්න පුළුවන් පහසුවෙන්ම හොයාගන්න හැකියාවක් තියෙනනත්තා හොයාගන්න පුළුවන් කරිගෝ ඒ වගේම අන්නේ පන්සොනි නවෝගී තෙමුණේ අන්නේ පන්සොන් කියලා කියන්නේ මොන මේ තැනින් බහිනවා මේ තැනින් බහින්න තියෙනවා මෙතනට ආවා ඒ කියන්නේ මේ තොරතුරු වගේ දේවල් පන්සොන් කියලා කියන්නේ විකාශනය කරනවා මේ තොරතුරු විකාශන වගේ දේවල් නවෝගී තෙමුණේ එන නිසා නවෝගී තෙමුණේ එන නිසා ඔනයොක් ඉංජි මොන ස්ටේෂන් එකද කියලා ඔනයොක් ඉංජි මොන ස්ටේෂන් එකද කියලා ශිප්කේ අල්සු ඉස්සම් නිදා පහසුවෙන්ම දැනගන්න පුළුවන් ශිප්කේ අල්සු ඉස්සම් නිදා පහසුවෙන්ම දැනගත හැකිය දැනගන්න පුළුවන් කියලා කියන හරි බලන්න 14 වෙනි ප්‍රශ්නයේ චිහාචොල් එහෙක තමයි තොරතුරක් දීලා තිබුණේ උත්තරවල තියලා තියෙනවා හ්යොංගමරෝ මාන් තල්සු ඉසෝසෝ හිම්දම් නිදා හොංගම් කියලා කියන්නේ මේ මුදල් නෝට්ටු වලට විතර මේ මුදල් නෝට්ටු වලින් මාන් කියලා කියන්නේ පමණක් කියන අදහස පමණක් තල්සු ඉසෝසෝ නැගිය හැකි නිසා හිම්දම් නිදා අපහසුයිලු වැරදිනේ කතාව නේද සාමාන්‍යයෙන් කියොතුන් කා දෙකක් තමයි මේක අපි භාවිතා කරනවා කියලා කිව්වේ හොංගම් නෙමෙයි මුදල් නෙමෙයි හොංගම් නෙමෙයි කියොතුන් කාඩ් එකක් භාවිතා කරන නිසා පොල්ලිහම් නිදා කියලා කිව්වා පහසුයිලු ගන්න බැහැ දෙවෙනි එකේ කියනවා අචිම් ඉල්චිග්ගුවා ඒ කියන්නේ උදේ වේලාසනින් අචිම් ඉල්චික් කියලා කියන්නේ උදෙන්ම කියන අදහස ගන්න පුළුවන් උදෙන්ම සහ පම් නෙත්කේ කාජි ගොඩාක් රෑ වෙනකන් පම් නෙත්කේ කාජි කියලා කියන්නේ හුඟක් රෑ වෙනකන් තල්සු ඉස්සම් නිදා නගින්න පුළුවන්ලු 14 වෙනි එකේ ඔන්න දෙවෙනි පිළිතුර තමයි ඔයාලට ගන්න පුළුවන් දෙවෙනි පිළිතුර මේක කිව්වා සේපියොක් පුතෝ මේ සේපියෝ කියලා කියන්නේ පාන්දර සේපියොක් පුතෝ පම් නෙත්කේ කාජි පාන්දර ඉඳලා හුඟක් රෑ වෙනකම් මේ අචිම් ඉල්චිග්වා පම් නෙත්කේ කාජි චල්සු ඉස්සම් නිදා හරි ඒක තමයි උත්තරේ විදියට ගන්න පුළුවන් ඊළඟට කියනවා හෝසෝන් සෙක්කාරන් පිසස්තේසෝ හෝසෝන් සෙක්කාරන් පිසස්තේසෝ කියලා කියන්නේ මේ වේදිකාව වල තියෙන මේ පාට සෙක්කාල් කියලා කියනවා පාට පිසත්හේසෝ සමාන නිසා පිසත්හේසෝ සමාන නිසා හන්සන් හගිගා හිම්දම් නිදා මේ වහනෙකින් සහ වහනකට මාරු වෙනවට කියනවා හන්සන් හදා මේ මාරු වෙන්න අපහසුයිලු මාරු වෙන්න අපහසුයිලු මාරු වෙන්න අපහසුයිලු මේ හන්සන් හදා කියන එකටත් කලින් අවුරුදු වල ඇවිල්ලා තිබුණ සමාන පදය හොයන්න
මොකද දෙන්න ඕනේ? කරා තදා කියලා කියනවා. කරා තදා සහ හන්සෙන් හදා වාහනයකින් තවත් වාහනයකට මාරු වෙනවා. හන්සෙන් හදා සමානයි කරා තදා. හතරවෙනි එකේ තියෙනවා තරන් කියොතොන් පොදා යොගමි පිස්සම්නිදා. තරන් කියොතුන් පොදා යොගමි පිස්සම්නිදා. ඒ කියන්නේ වෙනත් ප්‍රවාහන අතර බලද්දි අන්න ඒවට වඩා ගාස්තුව හුඟක් වැඩිලු. නෑ නේද වැරදි. එක කියනවා යොගම් දෝ තරං කියොතනොල් පිහියේ ගාස්තුවත් අනිත් ඒවත් එක්ක බලද්දී ශගෝ කියලා කියනවා. මිල අඩුයි කියලා කියනවා. එහෙනම් හතරවෙනි එකත් වැරදි. 14 වෙනි එකට පිළිතුර එන්න ඕනේ දෙවෙනි පිළිතුර. බලන්න 15 වෙනි ප්‍රශ්නය. 15 වෙනි ප්‍රශ්නේ බලන්න. 15 සහ 16 එකම ප්‍රශ්න දෙකක්. තාම් කරල් ඉල්ගෝ පහත ඡේදය කියවා මුවෝසේ තෙහන් කල්ලින්ජි කුමක් පිළිබඳ කියවෙන ඡේදයක්ද කියලා කොරසිප්සියෝ තෝරන්න. කොරසිප්සියෝ තෝරන්න. 저는 이 회사에서 මම මේ ආයතනයේ ඉඳලා ඊනියොන්තෝ ඉල්හල් සු ඉජ්ජිමන් තව අවුරුදු දෙකක් වැඩ කළ හැකි නමුත් ඉල්නියොන් ගන්මානේ කයාගල් හෙස්සම්නිදා. මේ අවුරුද්දක වගේ මේ ගන්මාන් කියන එක නම් ගන්න බැහැ. මේකට මාන් කියන එක විතරයි එකතු කරන්න පුළුවන්. මේ අවුරුද්දක වගේ කාලයක් පමණක් වැඩ කරා කියන එක මේ ගිවිසුම ගැහුවා කියන අදහස තමයි එකතු කරන්න පුළුවන්. එතකොට අවුරුද්දක වගේ කාලයක් තමයි ගිවිසුම ගහලා තියෙන්නේ. කයාගල් හෙස්සම්නිදා ගිවිසුම ගැහුවා. කෙයාක් හිගන්චුනේ මේ ගිවිසුම් කාලය අතරදී කල්ලෝචොගොන්දෙයි මේ කම්කරු කොන්දේසි වගේ දේවල් චල්චිකිමියොන් හොඳට පිළිපැද්දම නමන් සිගනේදෝ මේ ඉතුරු වෙලා තියෙන කාලයේදීත් යොකි ඒසෝ මෙතන ඉඳලා ඉරල් හල් කොම්නිදා. නැත්නම් මෙතන අනාගත කාලයක් මෙතන එන්නත් බැහැ. මෙතන හල්සු ඉස්සම්නිදා වගේ આવොත් තවත් ගැලපෙනවා. වැඩ කළ හැකිය කියන අදහස ගන්න පුළුවන් මෙතනට. ඔය කොම්නිදා වලට වඩා හල්සු ඉස්සම්නිදා ආවනම් තව ස්වභාවිකයි වාක්‍යය. මේකට එතකොට ගිවිසුම් කාලයක් ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. කෙයාක්කිගන් කියන උත්තරේ තමයි ළමයි එන්න ඕනේ. කෙයාක්කිගන්. ගිවිසුම් කාලය පිළිබඳ තමයි මෙතන කතා කරන්නේ. දෙවෙනි පිළිතුර. සුසප්කිගන් කියලා කියන්නේ පුහුණු කාලය. කන්මුසිගන් කියලා කියන්නේ වැඩ කරන කාලය. කල්ලෝ චොගොන් කියලා කියන්නේ කම්කරු කොන්දේසි වගේ දේවල්. කොන්දේසි වගේ දේවල් මෙතනට එකතු කරන්න බැරි. ඒ කොන්දේසි වගේ දේවල් එකතු වෙලා නැහැනේ. ඒක පිළිපදිනවා කියන වගේ තනි අදහසක් නිකන් පුංචි දෙයක් තමයි එකතු කරලා දෙන්නේ. ඒව දෙන්න පිළිපදිනවා වගේ අදහසක් තමයි දීලා තියෙන්නේ. ඒක නිසා 4 කියන උත්තරේ ගන්න බෑ. උත්තරේ කෙයක් කිගන් කියන එක ගහලා දෙනවා නම් ඔයාලා නිවැරදි. ඔව් 2 100%ක් හරි. කෙයක් කිගන් කියන උත්තරේ. ප්‍රශ්න 15ක් අවසන් වුණා. ප්‍රශ්න 15ක් අවසන් වුණා. 16 වෙනි ප්‍රශ්නේ බලන්න. 16 වෙනි ප්‍රශ්නය. 16 වෙනි ප්‍රශ්නය. මේකේ මේක අපි ප්‍රොනවුන්ස් කරනකොට තොන්රියෝ කියලා කියන්නේ තොන්නියෝ කියලා කියන්නේ නියෝ විතරයි ප්‍රොනවුන්ස් වෙන්නේ. ඒතර තොන්නියෝ ආදල් ඒ කියලා කියන්නේ දරුවාගේ කියන්නේ මේ වැඩ පොලේ ඉන්න එකට වැඩ කරන සේවකයෙක්ගේ අන්න එයාගේ ඒ දරුවෙක්ගේ චොත් සෙන්ගිරි රාසෝ පළවෙනි උපන්දිනය නිසා චොත් සෙන්ගිරි රාසෝ පළවෙනි උපන්දිනය නිසා ඔජේ හේසා සරාම්දරි ඊයේ වැඩපොලේ මිනිසුන් ඔජේ හේසා සරාම්දරි ඊයේ ආයතනේ නැත්තම් වැඩපොලේ අය මෝදුගා කියලා කියනවා ඔක්කොම හැමෝම නැත්තම් ඔක්කොම චිංගු චිබේ තනියෝ වස්සම් නිදා මේ යහළුවාගේ ගෙදරට ගිහිල්ලා ආවා.
친구 집에 다녀왔습니다. මේ යාළුවගේ ගෙදරට ගිහිල්ලා ආවා. 다녀왔습니다. ගිහිල්ලා ආවලු. 다녀왔습니다. ගිහිල්ලා ආවා. මසිනන් ගොද්දෝ මානිමොග්ගෝ මේ රසවල් දේවලුත් ගොඩාක් කාලා තොල් චප්ගීදෝ කුගියොන් හෙස්සම්නිදා මේ තොල් චප්කි කියලා කියන්නේ මොකක්ද ළමයි? තොල් චප්කි කියලා කියන්නේ තොල් චප්කි. තොල් චප්කි කියලා කියනවා අපි සාමාන්‍යයෙන් දරුවෙක්ගේ පළවෙනි උපන්දින පාරේදී අර ලංකාවේදීත් නේද? දැන් වර්තමානයේදීත් සමහරක් අය කරනවා භාණ්ඩ වගේ තියලා එයාගේ අනාගතය ගැන එතන පුංචි විශ්වාසයක් නේද? අනාගතය මේ ගැන බලනවා. ඔයා හිතන්න නිකන් හරි එයා මේ එතන මුදල් ඇල්ලුවා නම් එයා නැත්තම් පෑනක් පොතක් වගේ දේවල් තියලා ඒ පෑනක් පොතක් ඇල්ලුවොත් අර ඒ විදිහට අනාගතය ගැන බලන මේ දරුවගේ පළවෙනි උපන්දිනේදී කරන ක්‍රියාවක් තොල් චප්කි. තොල් චප්කිදෝ කුගියොන් හෙස්සම්නිදා නැරඹුවා කියලා කියනවා. කුගියොන් හෙස්සම්නිදා නැරඹුවා. චොම්මල් චෙමි සොස්සම්නිදා ගොඩාක් විනෝදමත් වුණා. ගොඩාක් විනෝදමත් වුණා කියන අදහස. ගොඩාක් විනෝදමත් වුණා. බලන්න උත්තර වලට දීලා දෙනවා පෙගිල්. පෙගිල් කියලා කියන්නේ දින 100ක්. පෙගිල් කියලා කියන්නේ දින 100ේ උපන්දිනේ. දින 100 කියන අදහස ගන්න බලන්න පෙගිල්. දින 100. තොල් කියලා කියනවා පළවෙනි උපන්දින පාටිය. තොල් කියලා කියන්නේ පළවෙනි උපන්දින පාටිය. තොල් පළවෙනි උපන්දින පාටිය. චෙසා කියලා කියනවා මියගිය නාතීන්ව සිහි කරන මේ සිහි කරන උත්සවය. චෙසා මියගිය නාතීන්ව සිහි කරන උත්සවය. හතරේ තියෙනවා පියේබෙක්. පියේබෙක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ ඔය කෙහොරොන්සික් එකක් ඔය මේ විවාහ උත්සවයක් ගත්තට පස්සේ ඒ විවාහ උත්සවයේ අවසානයේදී මනමාලයාගේ ඉන්න දෙමව්පියන්ට සහ නෑදෑයන්ට කරන ඉන්සායකට තමයි මේ පියේබෙක් කියලා කියන්නේ. විභාගයට එක්සෑම් එකට එන්න පුළුවන් සාමාන්‍යයෙන් පියේබෙගල් තරිදා කියන වචනේ තමයි එකතු කරන්නේ. මේකේ උත්තරේ අපිට ගන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ? උත්තරේ අපිට ගන්න පුළුවන් මේ තොල් චප්කි කියන එකකිනුත් ඔයාලට උත්තරේ ගන්න පුළුවන් මෙතන තොල් චප්කි. චොට්සෙන්ගිල් කියන එකෙන් ආයෙ ගන්න පුළුවන් උත්තරේ පළවෙනි උපන්දිනය. එතකොට තොල් කියන උත්තරය තමයි එන්න ඕනේ පළවෙනි උපන්දින පාටිය. තොල් කියන එකට තව මේ අදහසක් තියෙනවා අපි ගල් වලටත් කියනවා තොල් කියලා. ගල් වලටත් කියනවා තොල් කියලා. ගල් වලටත් තොල් කියලා කියනවා. එහෙනම් 16 වෙනි ප්‍රශ්නෙට එන්න ඕනේ දෙවෙනි පිළිතුර. දෙවෙනි පිළිතුර. බලන්න 17 සහ 18 වෙනි ප්‍රශ්න දෙක එකතු වෙලා තියෙනවා. තාම් චිල්මුනේ තප්හසිප්සියෝ පහත ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. තාම් චිල්මුනේ තප්හසිප්සියෝ පහත ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. තාම් තන්නෝවා පහත වචනය සමග කොන්ගේ ඉන්නන් ගොසන් මුවෝසිම්නිකා සම්බන්ධතාවයක් තියෙන දෙය මොකක්ද? කොන්ගේ ඉන්නන් ගොසන් මුවෝසිම්නිකා සම්බන්ධතාවයක් තියෙන එක මොකක්ද කියලා අහනවා. සාමාන්‍යයෙන් මේ කොන්ගේ ඉන්නන් ප්‍රශ්නයක් ආවොත් දැන් අශයෙන්ටත් අපිට එන්න පුළුවන් විභාගෙට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මේ දෙන වචන කිහිපයටම තියෙනවා මේ වචන දැන් මෙතන හතරක් එකතු වෙලා තියෙනවා මේ වචන හතරටම සමාන මේ වචන හතරටම සම්බන්ධතාවයක් තියෙන එක තමයි හොයන්න ඕනේ. මේ වචන හතරටම අපි හිතන්නකො එකක් හරි ඒ දේ අතර කිසිම සම්බන්ධතාවයක් තිබුණේ නැතිනම් අපි ඒ උත්තරේ අයින් කරන්නේ. මේ හතරටම සමාන වෙන්න ඕනේ මේ එන පිළිතුර. මොනවද එකතු වෙලා තියෙන්නේ? සුක්සෝ කියලා කියන්නේ නවාතැන් වලට කියනවා. සුක්සෝ නවාතැන්. පියෝ කියලා කියන්නේ ටිකට් වලට. පියෝ කියලා කියනවා ටිකට්. කුගියොන් හදා කියලා කියන්නේ නරඹනවා කියන අදහස. කුගියොන් හදා කියලා කියන්නේ නරඹනවා කියන අදහස. කීනියොම් පුම් කියලා කියනවා සිහිවටන. කීනියොම් පුම් කියලා කියන්නේ සිහිවටන. කීනියොම් පුම් සිහිවටන. එහෙනම් මේ හතරටම බලන්න සමාන මේ සම්බන්ධතාවයක් තියෙන එක කොන්ගේ ඉන්නන් ගොසන් සම්බන්ධතාවයක් තියෙන එක මොකක්ද කියලා.
චුක්චේ කියලා කියනවා ළමයි සැනකෙළිය කියන අදහස. චුක්චේ සැනකෙළිය. කියොතොන් කියලා කියන්නේ ප්‍රවාහනය. කියොතොන් කියලා කියනවා ප්‍රවාහනය. කියොතොන් ප්‍රවාහනය. කියොතොන් කියලා කියන්නේ ප්‍රවාහනය. යොහෙන් කියලා කියන්නේ චාරිකාව. යොහෙන් කියලා කියනවා චාරිකාව. යොහෙන් කියලා කියනවා චාරිකාව. යොහෙන් කියලා කියනවා චාරිකාව. හේසික් කියලා කියන්නේ ආයතන භෝජන සංග්‍රහය. ආයතනයෙන් කරන භෝජන සංග්‍රහය. හේසික්. එනම් සාමාන්‍යයෙන් සුක්සෝ කියලා කියන්නේ නවාතැන් වගේ දේවල් චුක්චේකත් එක්ක ගැලපෙන්නේ නැහැ. ඒක සැනකෙළිය සහ නවාතැන් ගැලපෙන්නේ නැහැ. සුක්සෝ කියෝතෝන් එකත් එක්ක ගැලපෙනවද බලන්න. කේතෝන් කියලා කියන්නේ ප්‍රවාහනය සහ නවාතැන් කියන කිසිම ගැලපීමක් එන්නේ නැහැ. එතකොට යොහෙන් චාරිකාව සහ සුක්සෝ සාමාන්‍ය චාරිකාවක් ගියාට පස්සේ නවාතැනක් ගන්නවා. ඒ වගේම තමයි චාරිකාවක් යන්න කලින් ටිකට් වෙන් කරවා ගන්නවා. ආයේ ඒ චාරිකාවේ යන ස්ථාන කුගියොන් හදා නරඹනවා. ඒ වගේම තමයි මේ නරඹපු ස්ථාන වලින් විකුණන කීනියොම්පුම් සිහිවටන වගේ දේවල් අරගෙන එනවා. එනම් මෙතන දාලා තියෙන හතරටම සම්බන්ධතාවයක් තියෙන එක තමයි යොහෙන් කියන පිළිතුර. මොකද්ද? චාරිකාව. යොහෙන් චාරිකාව. හේසික් කියලා කියන්නේ කාර්යාල භෝජන සංග්‍රහය. කාර්යාල භෝජන සංග්‍රහය. 18 වෙනි ප්‍රශ්නය බලන්න. 18 වෙනි ප්‍රශ්නය. 18 වෙනි ප්‍රශ්නය. 18 වෙනි ප්‍රශ්නය එකතු වෙලා තියෙනවා. පන්දේ කියලා කියන්නේ විරුද්ධ පදයක්. ඔන්න විරුද්ධ පදයක් හොයන එකක් තමයි දීලා තියෙන්නේ. තාම් තන්නෝයේ පහත වචනේ පන්දේ ත්වේනන් ඔහේරල් කොරසිප්සියෝ. මේ විරුද්ධ පදය ගෙන එන වචනය තමයි තෝරන්න කියලා කියන්නේ. පන්දේ ත්වේනන් විරුද්ධ වචනය එන විරුද්ධ දෙය එන ඔහි කියලා කියන්නේ වචනය කොරසිප්සියෝ තෝරන්න කියලා කියනවා. කොරසිප්සියෝ තෝරන්න. බලන්න මේ මරදා කියලා කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් මරදා කියලා කියනවා අපි සාමාන්‍යයෙන් නිකන් මේ මොකක් හරි ස්වාභාවිකව වියලෙනවා කියන අදහස. මේ වියලනවා වගේ අදහසට ගන්න පුළුවන් මරදා කියලා. මේ වියලී කියන අදහසට මේ වියලනවා මේ වියලී කියන අදහසට විරුද්ධාර්ථය තමයි මෙතනින් අපිට උත්තරේ විදියට ගන්න තියෙන්නේ. කොංජෝ හදා කියලා කියන්නේ මොකද්ද? කොංජෝ හදා. කොංජෝ හදා කියලා කියන්නේ මේ කාලගුණය වගේ නේද? කාලගුණ தත්ත්වය වගේ කොංජෝහේ. කොංජෝ හදා කියලා කියන්නේ වියලි. තත්ත්වයන් අනුව වචන වෙනස් වෙනවා. ඊළඟට මල්ලිදා කියලා කියන්නේ මේ මරදා කියන එකත් එක්ක මේක මේ එකම වචනය මේ යොදා ගන්න අවස්ථාව අනුව මෙතන වෙනස් වෙලා තියෙනවා. මරදා කියලා කියන්නේ අපි සාමාන්‍ය මොකක් හරි දෙයක් ස්වභාවිකව වියලනවා. ඒ වගේම මේ මල්ලිදා කියලා කියන්නේ ඔයා තනියම ඔයා විසින් කරනවා නම් ඔයා විසින් මොකක් හරි දෙයක් වේලෙනවා නම් ඔයා හිතන්න මිරිස් වගේ දෙයක් මොකක් හරි දෙයක් වේලෙනවට මල්ලිදා කියන වචනේ යොදා ගන්න. දැන් අර වචනේ අතර අවස්ථාවන් අනුව එතනත් වෙනස් වෙනවා. ඊළඟට තුනේ තියෙනවා චොත්තා. මොකද චොත්තා කියලා කියන්නේ? චොත්තා කියලා කියනවා අපි තෙතමනය කියන අදහස. තෙතයි කියන අදහස. තෙතයි කියන අදහස. ඊළඟට හතරේ තියෙනවා මත්තා කියලා කියනවා. සාමාන්‍යයෙන් මේ ඔය ටොක්කක් අනිනවටත් කියනවා මත්තා කියලා. ඒ වගේම නිවැරදි කියන අදහස දෙන්නත් පුළුවන්. නිවැරදි කියන අදහස දෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔය අනතුරු වගේ දේවල් වෙනකොට ඔයා හිතන්න ඔයාගේ ඔළුවට ඇවිල්ලා මොකක් හරි දෙයක් වදිනවා කියන අදහස. මොකක් හරි දෙයක් ඇවිල්ලා ඔළුවට වදිනවා නම් අන්න ඒ තැනටත් මේ මත්තා කියන වචනේ යොදා ගන්න පුළුවන්. අන්න ඒ තැනටත් මත්තා කියන වචනේ යොදා ගන්න පුළුවන්. එනම් වියලී නම් විරුද්ධාර්ථය මොකද්ද? මරදා. වියලී නම් විරුද්ධාර්ථය තෙතමනය නේද? තුන්වෙනි පිළිතුර. තෙතයි කියන අදහස. තෙතමනේ තෙතයි කියන අදහස. 19 සහ 20. 19 සහ 20 එකතු වෙලා තියෙනවා. මොනවද එකතු වෙලා තියෙන්නේ? රූප ප්‍රශ්න දෙකක් එකතු වෙලා තියෙනවා. බලන්න රූප ප්‍රශ්න දෙක. තාම් කරිමල් පොගෝ පහත පින්තූරය බලා මන්නන් තන්නෝනා
ගැලපෙන වචනය හෝ ගැලපෙන වචනය හෝ මුංජනල් කොර සිප්සියෝ වාක්‍ය තෝරන්න. වාක්‍ය තෝරන්න. ගැලපෙන වචනය සහ නැත්තම් වාක්‍ය තෝරන්න. 19 දීලා තියෙනවා පින්තූරයක් බලන්න මොකක් හරි පුංචි වළඳක් වගේ එකක් දීලා තියෙනවා. බලන්න මොකක්ද කියලා මේ වළඳ. චොංගි පප්සොත් කියලා කියන්නේ රයිස් කුකර් එක. චොංගි පප්සොත් කියලා කියනවා රයිස් කුකර් එක. තෝමා කියලා කියන්නේ ඔයාලා එළවලු කපන ලෑල්ලට කියනවා තෝමා. එළවලු කපන ලෑල්ල තෝමා. තුක්පෙගි කියලා කියනවා. මේ තුක්පෙගි කියන එක තමයි මෙතන මේ දීලා තියෙන්නේ. තුක්පෙගි කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔය කොරියාවේ මේක මැටි භාජනයක් කියන අදහස ගන්න පුළුවන්. මැටි භාජනයක් වගේ එකක්. ඔය මේ සුප් වගේ දේවල් චිකේ කියලා කියනවා. අන්න ඒ වගේ දේවල් සංග්‍රහ කරනකොටත් මේක යොදා ගන්නවා. ඒ වගේ දේවල් දාන්න. චිකේ වගේ දේවල් සමහරක් වෙලාවට ඔය බිත්තර වගේ දේවල් හදලා දෙනවා. අන්න ඒ වගේ හදලා දෙනකොටත් මේ වගේ පුංචි මැටි භාජනයකට වගේ එකතු කරලා තමයි දෙන්නේ. මේකට තමයි මේ තුක්පෙගි කියලා කියන්නේ. තුක්පෙගි. තුක්පෙගි. චිකේ වගේ දේවල් සුප් වගේ ආහාර වර්ග තියෙනවා. ෆෙජන් චිකේ, කිම්චි චිකේ අර වගේ දේවල් දාලා දෙන පුංචි මැටි භාජනයක් වගේ එකක් තමයි මේ තුක්පෙගි කියලා කියන්නේ. ෆ්‍රයි පෙන් කියලා කියනවා පෑන් එකට. ෆ්‍රයි පෙන් කියලා කියන්නේ පෑන් එක. ෆ්‍රයි පෙන් පෑන් එක. බිත්තර වගේ දේවල් ඔම්ලට් දානකොට යොදා ගන්නවා නේද? ෆ්‍රයි පෙන් එක පෑන් එක. 19ට උත්තරේ ගන්න පුළුවන් තුක්පෙගි. තුන්වෙනි පිළිතුර. තුන්වෙනි පිළිතුර. 20 ප්‍රශ්නය බලන්න 20. ලාස්ට් ප්‍රශ්නේ ඉල්ගි පේපර් එකේ ලාස්ට් ප්‍රශ්නය එකතු වෙලා තියෙනවා. අතට දෙනවා බලන්න අතට දෙනවට කොරියානු භාෂාවෙන් මොකක්ද කියන්නේ කියලා. පක්සුරල් චිගෝ ඉස්සම් නිදා. ගෝ ඉස්සම් නිදා කියලා කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරමින් සිටිනවා කියන අදහස. මේ ඔක්කොම ගෝ ඉස්සම් නිදා එකතු වෙලා තියෙනවා. ගෝ ඉස්සම් නිදා. යම්කිසි ක්‍රියාවක් කරමින් සිටිනවා කියන අදහස. එහෙනම් පක්සුරල් චිගෝ ඉස්සම් නිදා. අප්පුඩි ගසමින් සිටිනවා. අත්පුඩි ගහනවා. අත්පොල් සංවාද දෙනවා. මේ අත්පුඩි ගහනවට කියනවා පක්සුරල් චිදා. එහෙනම් පක්සුරල් චිගෝ ඉස්සම් නිදා අත්පුඩි ගසමින් සිටිනවා. පක්සු අක්සු කියලා කියන්නේ ළමයි අතට අත දෙනවා. එහෙනම් අක්සුරල් හගෝ ඉස්සම් නිදා මේ අතට අත දෙමින් සිටිනවා. අක්සුරල් හගෝ ඉස්සම් නිදා අතට අත දෙමින් ඉන්නවා. ඉන්සාරල් හගෝ ඉස්සම් නිදා. ඉන්සා කියලා කියන්නේ මොනවද? ආචාර. ආචාර කරමින් ඉන්නවා. ඉන්සාරල් හගෝ ඉස්සම් නිදා ආචාර කරමින් ඉන්නවා. 4 දීලා තියෙනවා කොගේරල් සුගිගෝ ඉස්සම් නිදා. කොගේරල් සුගිගෝ ඉස්සම් නිදා කියලා කියනවා. කොන්ද සුගිදා කියලා කියන්නේ නවනවා. පාත් කරනවා. පාත් කරමින් සිටිනවා කියන අදහස. කොගේරල් සුගිගෝ ඉස්සම් නිදා කොන්ද නවමින් නැත්තම් කොන්ද පාත් කරමින් සිටිනවා කියන අදහස. එහෙනම් 20 ප්‍රශ්නෙට එන්න ඕනේ මෙයා අක්සු නේද? අක්සු කරමින් ඉන්නවා. මේ අතට අත දෙමින් ඉන්නවා කියන අදහසට අපිට ගන්න පුළුවන් දෙවෙනි පිළිතුර. අක්සුරල් හගෝ ඉස්සම් නිදා අතට අත දෙමින් සිටිනවා කියන අදහස. අද කතා කරපු ප්‍රශ්න ඉල්ගී පේපර් එකේ සාමාන්‍යයෙන් ඔයාලගේ ලකුණු තත්ත්වය මං හිතනවා හොඳ ඇති කියලා.